ඔය ඇත්තන්ට අද දවසේ විශේෂයෙන්ම මේ අනුශාසනාවට අපි මාතෘකාවක් විදිහට කල්තියා තෝරගත්ත කාලාම සූත්‍රය. කාලාම සූත්‍රය අයිති අංගුත්තර නිකායේ තික නිපාතේට. අංගුත්තර නිකායේ තියෙනවා නිපාත කියලා කොටස් 11ක්. ඒ කොටස් 11 හැදුනේ එක කරුණ බැගින් විග්‍රහ කරපු ධර්මදේශනාවන් එක තැනකට පෙළගස්සව ඒකට කියන්නේ ඒකක නිපාත. කරුණු දෙක පෙළගස්සපු ඒවා දුක්ඛ නිපාත. එහෙනම් තික නිපාත කියන්නේ කීයක්ද? කරුණු තුන පෙළගස්සපු ඒවා තික නිපාත. තව තියෙනවා චතුත්ථ නිපාත, පංචම නිපාත එහෙම කියලා 11ක් තියෙනවා. ඒ 11 ආකාරයටම විග්‍රහ කරපු ධර්මදේශනාවන් සියල්ලක් ඔබ ගලපගෙන නම් මම ඔය ඇත්තන්ට කියනවා කිසියම්ම තැනක බුද්ධ ශාසනය ගැන සැකයක් සංකාවක් පහළ වෙන්නේ නැහැ. ඒක මහා විද්‍යානුකූලව පෙළගස්සපු පාඩමක්. කාරණයක් කතා කරනකොට එකක් ගැන කියනවා පොදුවේ. ඒක දෙකකට බෙදලා පෙන්නනවා කරුණු දෙකක් ගැන කියනවා. ඒක තුනකට බෙදලා පෙන්නනවා කරුණු තුනකට විග්‍රහ කරලා පෙන්නනවා. කරුණු හතරක් ගැන කියනවා පහක් ගැන කියනවා 11 ආකාරයක් ගැන බුදුහාමුදුරුවෝ ගන්නනවා. ඒක දස නිපාත. ඉතින් මහ පුදුමාකාර විචිත්‍රවත් දේශනා ප්‍රාත්‍යහාරය. ඒ 11 ආකාරයට යනකම් මේ කාරණා හොඳට විග්‍රහ කරලා ඉගෙන ගත්තොත් එයාට ආයි කවදාකවත් නිවන ගැන සැකයක්, ලෝතුරු තථාගත බුදු පියාණන් වහන්සේ ගැන සැකයක්, ඒ උතුම් බුද්ධත්වයේ ගැන සැකයක් කොතනකවත් පිහිටන්නේ. ඒසා දැනුම් සම්භාරයක්, ඒ තරම් ප්‍රඥාවක්, ඒ තරම් නුවණක් මොනතරම් ආශ්චර්යද, මොනතරම් අద్භූතද කියලා තේරෙනවා මිසක් ආයින් එහාට සැක සංකාවක් පිහිටන්න තැනක් නැහැ. ඉතින් අපි මේ ස්වාමීන් වහන්සේලා ඉඩකඩ ලැබෙන වෙලාවට ඒකක නිපාතෙන් එක කොටසක්, දුක නිපාතෙන් එක කොටසක් මේ විග්‍රහ කරගන්න. ඒ හින්දා මම ඔය ඇත්තන්ට ආරාධනා කරනවා චුට්ටක් ඒ ත්‍රිපිටකයේ කියන මහානීය පුස්තකාලය ඇසුරු කරන්න අප්‍රමාද වෙන්න ඕන. ඉතින් මේ තික නිපාතේ මහ වග්ගයට අයිති හරිම සොඳුරු සූත්‍රයක් තමයි කාලාම සූත්‍රය කියලා කියන්නේ. පින්නතුනි, කාලාම සූත්‍රය දේශනා කෙරුවේ ශාක්‍ය වංශිකයන්ට. ශාක්‍ය වංශිකයෝ ඉන්න ගමක් තිබ්බා. ශාස්ත්‍රීය වංශිකයෝ ඉන්න ගමක්. ඒ ගමට කියන්නේ කේසපුත්තේ කියලා. කේසපුත්ත ගම්මානය. මේ කේසපුත්ත ගම්මානය රටේ බෝඩරේ තිබුණේ. කෝසල රාජ්‍යයි මගධ රාජ්‍යයි දෙක වෙන් වෙන සීමාවේ තිබ්බේ. ඉස්සර රටවල් වෙන් වුණේ එක්ක ඇලකින්, එක්ක කැලේකින්, එක්ක කන්දකින්. මේ කේසපුත්ත ගම්මානේ කෙළවර තියෙන කැලයක්. ඒ කැලේ තරණය කරලා එහා පැත්තට ගියොත් එහා පැත්තේ තියෙන මගධ රාජ්‍ය, මෙහා පැත්තේ තියෙන කොසල් රාජ්‍ය. මේ කොසල් රාජ්‍යයේ කෙළවරේ තමයි කේසපුත්තේ තියෙන්නේ. ඉතින් කාරණයක් තියෙනවා. මොකද්ද? මේක බෝඩරේනේ. මේ බෝඩරේ ක්‍රොස් කරන ඇත්තෝ ඇවිල්ලා වැඩිමනක් මේ ගමේ නතර වෙන්නේ. නාල කාලා ඉඳලා විවේක අරගෙන තමයි අර කැලේට බැහැගන්නේ දීර්ඝ ගමන එහා රටට යන්න. ඉතින් වෙලඳාම යන කට්ටිය මේ ගම සංචාරක ව්‍යාපාරයේ තැනක් වගේ නවාතැන් ගන්නවා. මේ රටෙන් එහා පැත්තට යන සංචාරකයෝ නිරන්තරයෙන්ම මෙතනට එනවා යනවා. මධ්‍යස්ථානය. පින්නතුනි, එහෙම ගමක් ගාවට ලෞතුරු තථාගත බුදු පියාණන් වහන්සේ ගියා. ඔබ දන්නවා
තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි ගණන් මාලිගා හදලා දුන්නු පූජා කරලා දුන්නු තැන් තියෙනවා. ඒක තැනකවත් බුදු පියාණන් වහන්සේ ස්ථීරව වාසය කෙරුවේ නැහැ. ඉන්නවා ධර්ම සාකච්ඡා කරනවා ගමින් ගමට යනවා. මෙහෙම ඇවිදගෙන යන ගමනේ මෙන්න මේ කේසපුත්ත ගම්මානයට යනවා කියලා ආරංචි වෙනකොට කේසපුත්තේ ඉන්න ශාස්ත්‍රීය කාලාමවරු මීට කලින් බුද්ධ ගෝසාව ඇහිලා තිබුණා. කීර්ති නාමයක් මහා කිතු ගෝසාව. කා වෙනුවෙන්ද? බුදු පියාණන් වහන්සේ වෙනුවෙන්. කොහොමද ඒ කිතු ගොස ඇති වෙන්නේ? උන්වහන්සේ අරහන්ලු. මොකක්? රාග ද්වේෂ මෝහ නසපු පිරිසුදු බවට ගිය ක්‍රිස්ටල් ක්ලියර් වෙච්ච මනසක් තියෙන අතිශය පාරිශුද්ධ කෙනෙක්ලු. සම්මා සම්බුද්ධලු ගුරුවරයෙක් නැතිව දවස ගානේ පුහුණු වීම තුල තමා වෙසෙසෙන්ම තුන් ලෝකයේම සිහිනුවණින් අවබෝධ කරලා හවර කෙරුවලු. අර උදෑසන කතා කරපු බලු ගති, හරක් ගති, පෙරේත ගති, චිත්තසංතානයක ඇති වෙනකොට ඒවා දකිමින් සිහිනුවණින් බැහැර කරන්න තරම් සමර්ථ වෙන්න සිහියක් නුවණක් වඩපු කෙනෙක්ලු. උන්වහන්සේ දෙව් මිනිසුන් සියලු දෙනා ඉක්මවා ගියාලු සම්මා සම්බුද්ධලු. විද්‍යාචරණ සම්පන්නලු. අටලොස් විද්‍යා පසළොස් චරණ ලෝකේ යම් විද්‍යාවක් තියනවද? දිබ්බ චක්කු, දිබ්බ සෝත, පුබ්බේ නිවාස. මේ මිනිස් ඇස ඉක්මවා ගිය හැක් තියනවද? මිනිස් කන ඉක්මවා ගිය කනක් තියනවද? ලෝකේ යම් තාක් සංඛ්‍යාත තියනවද? ඒ සංඛ්‍යාත සියල්ල සූසර කරගත්තු අනන්තයක් ඥාන දර්ශන පහල කරගෙන ලෝකයේම දැකගත්තු කෙනෙක්ලු. උන්වහන්සේ සුගතලු. සිතයි කයයි වචනයයි සියලු ආකාරයෙන් දමනය කරලා පිරිසුදු බවට පත් කරලා කිසියම්ම කෙනෙකුට හිංගි හිංසාවක් නොවන ආකාරයෙන් තමන්ගේ ලෝකේ කළමනාකරණය කරගෙන සුගත කියන தත්ත්වයට පත් වුණාලු. බලන්න ගුණකඳ සමාජයේ ගොඩනගෙන කිතු ගොස, කීර්ති ගෝසාව. හාමුදුරුව කෙනෙක් ජනප්‍රිය වෙන්නේ, භික්ෂුවක් ජනප්‍රිය වෙන්නේ උන්වහන්සේගේ පන්සල මහා රාජ්‍යයක් වගේ ලොකු වුණාම නෙවෙයි. උන්වහන්සේගේ තියෙන වාහනේ මහා ලොකු එකක් වටිනා එකක් වුණාම නෙවෙයි. භික්ෂුවකට, පැවිද්දෙකුට කීර්ති ගෝසාව බලවත් වෙන්නේ උන්වහන්සේ ගාව තියෙන සීලේ තරමත් එක්ක, තපසේ තරමත් එක්ක, ගුණකඳේ තරමත් එක්ක. උන්වහන්සේ ලෝක විදුලු. සත්ත්ව ලෝකය, අபிසංකාර ලෝකය, සියලු ආකාරයෙන් සංස්කාර ලෝකය, සියලු ආකාරයෙන් සිහිනුවණින් දැකලා අවබෝධ කරපු කෙනෙක්ලු. අනන්ත දෙවි මිනිසුන්ට සද්ධාව උපද්දවන්ට කැමැති සකල විද සත්‍යයන්ට ගුරුතන්හි තබා ගන්නට සියලු ආකාරයෙන් මනවින් සුදුසුයිලු. අනුත්තරෝ පුරිස ධම්මසාරති. සියලු දෙනාටම ඒ සොඳුරු අරිය අෂ්ටාංගික මාර්ගයේවත් නිර්වාණ ద్వාරය විවර කරලා දෙන්න සුදුසෙක්ලු. මේ අනන්ත ගුණ කඳ දරන්න අනන්තයක් දෙව් මිනිසුන්ගේ යක්්‍රාක්න අසුර සේනාවන්ගේ පෙනෙන නොපෙනෙන ලෝකවල දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සෑම සියලු දෙනාගේම ගෞරවයට වන්දනාවට පාත්‍ර වෙන්න සුදුසෙක්ලු. උන්වහන්සේ භගවත් වනසේක සියලු භාග්‍ය සම්පූර්ණ කරන ලද්දෙක්. මෙන්න මෙහෙම කිතු ගොසක් කාලාමවරු අතර ප්‍රසිද්ධව පවතිනවා. එහිඳ බුදුන් කේසපුත්තේට වඩිනවා කියනකොට දෙනෝ දහක් දෙනා ලෑස්ති වුණා යම් බුදුන් දකින්න. নানা ආකාරයෙන් තථාගතයන් වහන්සේ ගමට වඩිනකොට මේ අය සංවිධානය වුණා. කුඹුරු වතු පිටිවල වැඩ වේගෙන් ඉවර කරුවා.
එකලස් වුණා ජීවිත කළමනාකරණය කෙරුවා. යම් උන්වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡා යම් උන්වහන්සේ අපි ගාව තියෙන ගැටලු ඉදිරිපත් කරන යම් උන්වහන්සේත් එක්ක පොඩි චැට් එකක් දාමු. මේ ලෝකේ පහළ වෙච්ච නිදහස්ම දාර්ශනිකයා ඕනෑම දෙයක් කතා කරන්න පුළුවන් උන්වහන්සේත් එක්ක. ඉන් මෙහා කාගත් එක්ක ලෝකේ තියෙන සියලු දේවල් කතා කරන්න බෑ. මතක තියාගන්න. තේරෙනයි? ආගමික නායකයෝ වුණ තරම් ඉන්න පුළුවන්. හැබැයි සමහරක් වෙලාවට ඔබ ගිහිල්ලා ඔබේ තියෙන ලිංගික ගැටලුවක් ගැන එහෙම කතා කරුවොත් ඊළඟට අනිත් පැත්තට උන්වහන්සේම අසීයටපත් වෙලා රාගික අරමුණු අවශ්‍යගෙන රාගය ගැනම කතා කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේට ඇවිස්සෙන්ට ඇතුලේ කුණු ගොඩක් නැහැ. වීත රාගී, වීත දෝසී, වීත මොහි නිසා ඕනෑම කෙනෙකුට ගිහිල්ලා ඕනෑම දෙයක් කතා කරන්න පුළුවන්. ධර්මයෙම ඉස්මතු කරලා දෙනවා. එහෙම ශාස්ත්‍රවරු අය ලෝකේ නැහැ. එහෙම ශාස්ත්‍රවරු ඉන්නවනම් බුද්ධ ශාසනයේ ශ්‍රාවක පිරිස සෝතාපන්නයි, සකදාගාමි, අනාගාමි, අරිහත්. ඉන්හා විද්‍යා උදපාදි, පඤ්ඤා උදපාදි, ආලෝක උදපාදි, ඥානං උදපාදි වෙච්ච උදවිය නෑ. කොයාගමකත් මේ ගරියනෝ එහෙම නෙවෙයි. යම් දුරක් ආධ්‍යාත්මය දියුණු කරගත්තු ඇත්තෝ ඉන්නවා. හැබැයි පර්ෆෙක්ට් උදවිය නෑ. සම්පූර්ණ වෙච්ච උදවිය නෑ. ඒ ලෞතුරු තථාගත බුදු ගුණ කඳ සම්පූර්ණයි. හාත්පසින්ම සම්පූර්ණයි. ඉතින් මේ මහා උත්තමයෝ අපේ ගමට වඩිනවා කියනකොට අර කේසපුත්ත කාලාමවරු ඔක්කොම එකතු වුණා හවසට. එක්කෙනෙක් හිනහ වෙලා ඇවිල්ලා ඔළුව නමලා වැඳලා පැත්තකින් ඉඳගත්තා. එක්කෙනෙක් වඳින්න දන්නේ පපුවට අත තියාගෙන ඔළුව නමලා ආචාර කරලා ඉඳගත්තා. එක්කෙනෙක් හිනහ වෙලා ඔළුව පැත්තකට නමලා ඉඳගත්තා. එක්කෙනෙක් හිනහ වෙන්නවත් දන්නේ නැහැ. තෘෂ්ණි භූභාවයෙන්ම ඇවිල්ලා අරගේ එකතු වෙලා ඉඳපු සෙනග පිටිපස්සෙන් ඉඳගත්තා. එක්කෙනෙක් කතා කරුවා. ස්වාමීනි කොහොමද ඔබ වහන්සේගේ සැපදු? අපිට ආරංචි වෙනවා ඔබ වහන්සේ වඩනවා කියලා. හරි සැනසෙල්ලයි. කතං සාරාණීයං. කතා කළ යුතු එදා දේවල් මේ දවස්වල මේ පැත්තට වහිනවද? ඒ ඔක්කොටම විවෘත මහා මානව හිතවාදී. කවුද? ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේ. ඒ කතා ඔක්කොම ටික කරන්න කාලේ ගියා. ස්වාමීනි අපිට ගැටලු ටිකක් තියෙනවා, කාරණා ටිකක් තියෙනවා සාකච්ඡා කරන්න ආවේ. අහන්න ඕන දෙයක්. මේ කේසපුත්ත ගම්මානයේට ඔබ වැනි ආගමික ශාස්ත්‍රඥ වහන්සේලා, දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ, ගුරුවරු, භාවනා කරන උදවිය, භාවනා කරන ගුරුවරු, ශ්‍රමණයෝ, ශ්‍රමණ වේශධාරීන්, නානා ආකාර උදවිය මේ කේසපුත්ත ගම්මානයට එනවා. අර බෝඩරේ කොස් කරන් නිරන්තරයෙන් එනවා. එනකොට මෙහෙ නතර වෙනවා. රැට කට්ටිය පන්දන් හදාගෙන මේ පහන් පත්තු කරගෙන ශාලා හදාගෙන ඒ ඈත් එක්ක ධර්ම සාකච්ඡා කරනවා. ස්වාමීනි සමහරක් උදවිය ඇවිල්ලා ඒ අයගේ දර්ශනය කියලා දෙනවා. ඔය අතර එක්කෙනෙක් ඉඳියා මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, සසරක් නැහැ, බොරුවට නටන්න එපා. ණයට අරගෙන කාලේ හරි හිටු. කාල බිල නටලා එහෙමත් කට්ටිය ආවා. ඊට පස්සේ තව එක්කෙනෙක් ආවා. ඊ ආපු කෙනා මොනවද කියන්නේ? එයා කිව්වා මෙලොවක් නැහැ කියලා, පරලොවක් නැහැ කියලා. බොරුවට තවන්ට වීරිය කරන්න දඟලන්න දෙයක් නැහැ. කාල බීල සූසේ ඉඳපල්ලා කිව්වා. ඕකා කියන්නේ බොරු. අහුවෙන්න එපා. මේ ඕනෑම ජීවිතයකට ආත්මයකට අවුරුදු 84000ක් වයස තියෙනවා. මහා කන්දක් උඩට ගිහිල්ලා නූල් බෝලයක් අතෑරියොත් අතෑරපු නූලේ ඉතුරු කෙලවර ඉවර වෙනකන් නූල ගලාගෙන යනවා වගේ 84000ක් ආයුෂයි. ඉවර වෙනකොට අහෝසි වෙලා යනවා.
ඒ හින්දා උඹලා ඒක දැනගෙන ජීවත් වෙලා තව දර්ශනයක් ඔය මක්කලි ගෝසාල සංජය බෙල්ලටි පුත්ත නේද? නිගණ්ඨනාත පුත්ත දරුවනේ අදත් මේ ශ්‍රී ලංකා දීපේ බැලුවොත් නානා ආගම් නැද්ද? ඊට වඩා විසමයි අද සම්බුද්ධ ශාසනය. හරිද? අන්‍ය ආගම් වලට වඩා විසමයි අද සම්බුද්ධ ශාසනය. එක්කෙනෙක් කියන එකක් අනිත් එක්කන බැහැර කරනවා. අනිත් එක්කන කියන එක තර්ක කරනවා, වාද කරනවා, තව කෙනෙක් බැහැර කරනවා. කණ්ඩායම්, කල්ලි, නිකා නේද? දැන් එදාට වඩා ප්‍රශ්නේ සංකීර්ණයි. කාලාමරු අහනවා අනේ ස්වාමීනි අපි අතරමං වෙලා. එක්කෙනෙක් ඇවිල්ලා එකක් කියනවා, තව එක්කෙනෙක් ඇවිල්ලා ඒක වැරදි කියලා තව එකක් කියනවා. අනේ තව එක්කෙනෙක් කියනවා ඔය ඔක්කොම වැරදි. එහෙම වෙන්නේ කොහොමද? මෙහෙම වෙන්නේ කොහොමද කියලා තර්ක කර වාද කර කරුණු ඉදිරිපත් කර අනේ තව එකක් කියනවා. අපි ඉතින් ඒ කහනවද මේ කහනවද අර කහනවද කොයිකෙන් නිවන් දකින්නවද අනේ තේරෙන්නේ නැහැ ස්වාමීනි. මේ පටලැවිල්ල ලිහලා දෙන්න. බුදු පියාණන් වහන්සේ සාදු කියලා පටන් ගන්න. සාදු සාදු කාලාමේනි. සැක කරන්ට ඕන තැනම ඔය ඇත්ත සැක කරනවා. හොඳ වැඩේ. මොනවද? අරයා හරි දේ කියනවද? මෙයා හරි දේ කියනවද? අරයා හරි දේ කියනවද? දන්නේ විමසන තැනකටපත් වෙලා කොයිකා හරි දේ කියනවද දන්නේ විමසන්ටමයි ඕනේ කියනවා. ඔන්න පළවෙනි සුදුසුකම පැහැදිලිද? පළවෙනි සුදුසුකම විමසන සැක කළ යුතු තැන සැක කරන්ටමයි ඕනේ. වර්තමානයේ සම්බුද්ධ ශාසනයේ සමහර තැන්වල ඒකට ඉඩක් නැහැ. පැහැදිලිද? මං කියන දෙයට එහෙයි කිව්වේ නැත්තම් එහෙම එළවනවා. හොඳේ. පැහැදිලිද? නෑ. නිවහල් ශ්‍රාවකෙක් වෙන්න ඔබ කාටවත් ගැත්තෝ නෙවෙයි. ඔබ ලෞතුරු තථාගත බුදු පියාණන් වහන්සේට ශ්‍රාවකයි. හාමුදුරුවරුන්ගේ ගෝලයෝ නෙවෙයි. පැහැදිලිද? ඒ නිසා ඔබ කාටද ශ්‍රාවක? තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැම අතකින්ම නිවහල් ස්වාධීනයි. හොඳට හිතන්න මතන්න පුළුවන් උදවිය. නිදහසේ තීන්දුව తీරන ගන්න පුළුවන් උදවිය. ලෝකයේ සිහිනුවණින් දැකගෙන තීන්දුව తీරන ගත්ත උදවිය. පැහැදිලිද? සැක කළ යුතු තැනමයි සැක කරන්න ඕනේ. විමසන්න ඕන තැන විමසන්න ඕන. ඒ හින්දා කාලාමේනි ඔබ සැක කළ යුතු තැනම සැක කළා. හරි වටිනවා. කවුද කියන්නේ? බුදු පියාණන් වහන්සේ. ඒ කරලා ඔය කාරණා ටික කතා කරලා බුදු පියාණන් වහන්සේ කාරණා 10ක් ඉදිරිපත් කරනවා. කීයක්ද? කාරණා 10ක් ඉදිරිපත් කරනවා. විමුක්තිය සොයාගෙන යන ශ්‍රාවකෙක්, නිවන සොයාගෙන යන ශ්‍රාවකෙක් සමාජ ප්‍රස්තුත අතරේ සැරිසරන්න ඕන ආකාරය මුලා නොවි, මන්දබුද්ධික නොවි, කිසියෙකුට වහල් නොවි ස්වාධීනව තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙන්න මේ කාරණා 10න් නම් අත මිදෙන්න ඕන කියලා කාරණා 10ක් ඉස්සෙල්ලා කියලා දෙනවා. තේරෙනයි? ඒ කාරණා 10 ආශ්චර්යයි. එහෙනම් අනුපිළිවෙලින් සාකච්ඡා කරගන්න. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මා අනුස්ස වේන, මා කියන්නේ මිදෙන්න. අහවලා කිව්වා කියලා යමක් කවුරු හරි කියනවනම් ඒකෙන් නිවන තීරණය කරන්න එපා කිව්වා. හරිද? මා අනුස්ස වේන. අද ඔය ඇත්ත බහුතරයක් ධර්මයේ ගලපගෙන ඉන්නේ මොනවගෙන්ද? ඔන්න ඔය කට කතා වලින්. පැහැදිලිද මං කියන එක? අපේ පාතාල ලෝකේ තියෙනව නේද? පාතාල ලෝකේ එක මරා ගන්නව නේද? සමහරක් වෙලාවට ඔය මරණයුන් මරපෙවුන් ඊට කලින් දැකලවත් නැහැ. ෆොටෝ එකක් දිහා බලාගෙන ඇවිල්ලා හොයාගෙන ඇවිල්ලා ටෝක් ගාලා දා. සම්ම ජීවිතේ කිසිම ගනුදෙනුවක් ඌ මගේ දෙයක් කඩා වඩාගෙනත් නැහැ. ඌ මට බැනලත් නැහැ. ඌ මගේ හතුරෙකුත් නෙවෙයි. වෙන ගනුදෙනුවක් නිසා වෙන කෙනෙක් කරන එකක් විදිහට ටෝක් ගාලා තියලා දානවා. පාතාලේ කියන්නේ එහෙම එකක්.
පැහැදිලිද? ඔය ඇත්තන්ගේ ඔලු ගෙඩිය ඇතුලේ සමන්ත භද්‍ර කියනකොට වෛරයක් තියෙනවනම් ඔක ශාසනය කාපු එකේ. මං ඔය ඇත්තන්ට කියන මොනවද? ඔය ඇත්ත කවදාකවත් බණ අහලා නැහැ එයාගේ. කට්ටිය මොනවා හරි කියනවට ඔයාගේ හිත ඇතුලේ විරුද්ධ බවක් හදාගෙන. තේරෙනවද? කට කතාවෙන් තීන්දුව తీරන ගන්න ගියපුවාම අපි දන්නේ නැතුව අපේ හිත කිල්ටි වෙලා. එතන ගේට්ටුවක් වහලා තියෙන්නේ කවදාක්වත් සමන්ත භද්‍රගේ නම් බණ අහන්නේ නැහැ. උන් බණ අහලත් නැහැ. උන්දා කියන්නේ මොකද්ද කියලා කවදාවත් ගිහිල්ලා බලලත් නැහැ. උන්දාගේ ශ්‍රාවකයෝ හික්මවන්නේ සප්තබොජ්ජංග වලින්ද බුද්ධානුස්සතියෙන්ද ධම්මානුස්සතියෙන්ද දන්නෙත් නැහැ. හැබැයි මේක කියන මොන අම්මෝ ඔකගෙන් නම් බණ අහන්න එපා. නැද්ද එහෙම අය? මං උදාහරණයක් ගත්තේ පැහැදිලිද? මා අනුස්සවේන එක එක්කනා කියනවට මම මගේ හිත ඇතුලේ ප්ලාන්ට් කරගත්තා, පැල කරගත්තා එක එක්කනා ගැන එක කතා ටිකක්, එක වස්තු බීජ ටිකක්. කවදාකවත් එයාට නිවන් දකින්න බෑ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මා අනුස්සවේන අයින් කරන්න. මා කියන්නේ මිදෙනවා. අනුස්සවේන එක එක්කනා කියන කට කතාව. එක එක්කනාගේ තොරතුරු මත පදනම් වෙන තීන්දුව తీරන වලින් මං අයින් වෙනවා. දවසක එයාව අයින් කරන්න ඕනේ. හොඳට එයාගේ බණ අහලා. එතන මට ගන්න දෙයක් නැහැ. දැනුණොත් පැහැදිලිද? ඒක මට ගැලපෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඔයාට ගැලපුණ නැති වුණාට එතන නිවන තියෙනවා වෙන්න පුළුවන්. හරිද මං කියන එක? පැහැදිලිද? ඒ හින්දා මේ තියෙන්නේ අපි ගිලින දෘෂ්ටි. මේවා වමාරණය කරගත්තේ නැත්නම් නීවරණයටපත් වෙන්නේ නැහැ. කර්මාවරණ, ක්ලේශාවරණ, ආනාවතික්කමාවරණ, විපාකාවරණ අපේ හිතේ වැහිලා යන්න පුළුවන්. සෝතාපන්න වෙන්නේ නැහැ. දිට්ඨි සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. සතර අපායෙන් මිදෙන්නේ නැහැ. සෝතාපට්ටි ඵල චිත්ත වීදිය පහළ වෙන්නේ නැහැ. බාධකයක්. ඒ හින්දා මේ ඇත්තෝ අද මේ වෙසක් පුණු පොහොය දවසේ මම ඔය ඇත්තන්ට කියනවා මොනවද? උඩමළුවේ හාමුදුරුවෝ 13 හැවිරිදි දරුවෙක් දූෂණය කරලාලු. චරිත සාහිතික ලියන්න යන්න එපා. ඒක උසාවියේ ලියයි. පැහැදිලිද? වැරදිකාරු කරයි. උසාවියෙන් වැරදිකරු වුණත් නිවැරදිකරු වුණත් හෘද සාක්ෂිය කියන එකේ නඩු අහයි. ඔය ඇත්තෝ නඩුවක් ෆයිල් කරන්න යන්න එපා පල්ලේග මෙහෙම රතනට. ඒක අපිට අදාළ එකක් නෙවෙයි. පැහැදිලිද? බුද්ධ ශාසනය එහෙම කිලිටි කරන්න දෙන්න බෑ. දේවදත්ත කමිටුව පිටවද දේවදත්තට විරුද්ධව බුදුහාමුදුරුවෝ ඔක ශාසනය දෙකට කරන්ට යාවේ දේවදත්තගෙන් ශාසනය මුදව ගන්නට හදමු ටීම් එකක් නෑ නේද? එහෙනම් ඔය ඇත්තොත් ඒක කරන්ට යන්න එපා. තේරෙනයි කියන කාරණේ? ශාසනය කිලිටි කරන්න කාටවත් බෑ. ශාසනය කිලිටි කරන්න කාටවත් බෑ. තේරුම් ගන්න. ඇයි මේ මතු පිට තියෙන චෛත්‍ය ටික වෙහෙර විහාර ටික නෙවෙයි ශාසනය කියන්නේ. මම ඔය ඇත්තන්ට කියනවා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මහසෑය ඇතුලේ නිර්ප්‍රද්දිතව වැඩ ඉන්නවද? දෝසර් කෙරුවටවත් මතක තියාගන්න ධාතුන් වහන්සේලා නම් වනසන්න බෑ. ඔයාලා හදපු කොත් කැරල්ල කවුරු හරි ඇවිල්ලා ගලවගෙන යයි. හරිද? ඔයාලා ශ්‍රීපාද අඩවියේ තැන්පත් කරපු 12 මහ පහන ගලවගෙන යයි කවුරු හරි. සම්බුද්ධ ශාසනය ගැලවුණේ නැහැ. ඒක ගලවන්නත් බෑ. තථාගතයන් වහන්සේගේ පාරමී ශක්තිය තියෙනකන් ධාතුන් වහන්සේලා ටික ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නිරුප්‍රද්දිතයි. මේක තමයි පාරමී ශක්තිය. මොකද්ද? පාරමී ශක්තිය. ඒ හින්දා මං කිව්වේ මොනවද? අර ආයත නඩු හදන්න එපා ඔය අය.
අතන නිවන තියෙනවලු. එතන කට්ටිය උඩින් යනවලු. එයාලා ධාන වඩනවලු. ඒ ධාන අරියලු අනාරියලු එතනට ගියාට නිවන හම්බෙන්නේ නැලු. ලෞකික සමාධියලු කිරන්න යන්න එපා. එහෙමද? පැත්තකට වෙනවා. හරිද මං කියන එක? ඔයාට දවසක ඕනේ නම් ඔයා ගිහිල්ලා ඒ හාමුදුරුවෝ ගාව ඉඳ ගන්න. පැහැදිලිද? මේ වගේ බණහන් තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න. එයාට ඔන්න ප්‍රශ්නයක් දෙකක් අහනකොට ඌට තද වෙනවා නම් යකෙකුට සර්පයෙකුට වගේ. උන්ද තාම මැච් එක ගහලා නෑ. ඒ හින්දා පොඩ්ඩක් අතේ දුරින් ආශ්‍රය කරමු. තමන්ට සජීවීව තේරෙන මොනවද? ප්‍රශ්නයක් දෙකක් තුනක් අහනකොට එයා අසරණ තරහ යනවා. මූණ කළු වෙනවා. එහෙමද? ලෞතුරු තථාගත බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව යුගයේ මක්කලි ගෝසාල ගාවට ගියේ එහෙමයි. සංජය බෙල්ලට්ටි පුත්ත ගාවට ගියේ එහෙමයි. ගියා නිදහසේ ඇහුවා අහන ටික ඉගෙන ගත්තා. හොඳට විමසුවා එතන නිවන තියනවද? නෑ නේද? තමන්ම තොර බේරගෙන සීනුවණින් එළියට බැස්සා. හරිද මං කියන එක? මම මේ කියන කාරණා 10 ගලපගත්තොත් මෙතනින් එහාට වාද විවාද තර්ක ඔය මොනවත් නැති සාමකාමී පිරිසක් ඔය ඇත්තෝ. දෙමළු මේ රට නැති කරනවද? මුස්ලිම් මෙවුන් මේ රට දෙකට කරන්නද හදන්නේ? කලබල වෙන්න එපා. උන් කරගන්න හරි කරගත්තද? එච්චරයි. හාමුදුරනේ ඔය කියන්නේ රටක් ජාතියක් නැති විදියට ඉන්නද? රටක රාජ්‍යයක සක්විති රජ වෙන්න පුළුවන් එකෙක් තමයි අර ඔක්කොම අතහැරලා ගිහලා බුදු වුනේ. ඒ උත්තමයන්ගේ ශ්‍රාවකයෝ වෙනකොට උඹලා යනවනම් රටයි රාජ්‍යයයි අල්ලන්න. තොපි කොහෙද උන්දාගේ ගෝලයෝ වෙන්නේ? එහෙනම් ලෞතුරු තථාගත බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුදු මගේ යන උදවිය වෙන්න ඕන. අපිට තියෙන අවිය කාන්ති පරමං තපෝති තික්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. බුද්ධ ශ්‍රාවකයෝ සත්‍යක්‍රියාවක් කරන්න ඒතේන සජ්ජ වජ්ජේන කියන මගේ හිත ශක්තියක් වෙනවා. දැන් නැත්තේ ඒකනේ. අර පරණ උදාහරණය කියලා දෙන්න දාපහු. කොසල් රජුරෝ චාරිකාවේ දෙනවා 500ක් ඇමතිවරු එක්ක ගියා ගංගා ගාවට. ගඟ සිසිලැල්ල ගලාගෙන යනවා දැකලා විහිළුවට වගේ ඇහුවා කොසල් රජුරෝ අමාත්‍යවරුනි මේ ගඟ ආපිටට ගලන්ට තරම් සත්‍යක්‍රියාවක් කරන්න බලයක් පවත්වන්න පුළුවන් කවුරු හරි මගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්නවද? එකෙක්වත් නැහැ. මූණ දිහා බලාගත්තා. කොහේ ඉන්නේ උන්ද? කාලා බීලා මත් වෙලා ඇමතිකම් කරන්නේ උන් අතරේ. ගඟ අනිත් පැත්ත හරවන්න. හැබැයි ටික වෙලාවකින් එන රළ එතන බිඳි ගඟේ එතන නතර වෙලා උඩ ඇත්තට පෙරලෙන්න ගත්තා. රජුරොන්ට හින්දාඩිය දැම්මා. ඇමතිවරු කසුකුසු ගන්න පටන් ගත්තා. කවුද යකෝ එච්චර එකක් දෙයක් කරන්න පුළුවන් එකෙක්. බැලුවා කවුරුත් නැහැ. එහා පැත්තේ ගෑණියෙක් රෙදි හොදනවා. කවුද? අමාත්‍ය මණ්ඩලයේ දෙකෙන් භාගයකට වැඩි ගෑණි කවුද කියලා දන්නවා. බින්දුනේ ඔය. නගර සෝබිනියන්. අපේ භාෂාවෙන් කියනවා නම් වේසියෙක්. ගණිකාවක්. ඔවුන්දා හරවන ගඟ. හැබැයි ගඟ දැන් ටික නතර වෙවි උඩු අතට යනවා. ඔක්කොගෙම හුස්ම හිර වෙන ගානටපත් වෙලා. කවුද මේක කරන්නේ? එකෙක්වත් නැහැ. ඉතුරු වෙලා ඉන්නේ අහන්ට අර බින්දු කියන ගණිකාව විතරයි. එයා පාඩුවේ රෙදි හොදනවා. ගිහිල්ලා ඇහුවා මොකද මේ වෙන්නේ? මහරජුරුන්ගේ කතාව මට ඇහුණා. මම සත්‍යක්‍රියාවක් කරා. ඒතේන සජ්ජ වජ්ජේන කියලා මම බලයක් ගොඩ. ඇමතිවරු hina වෙන්න පටන් ගත්තා. මොකක්ද උඹට තියෙන බලේ? තේරෙනවද? බින්දු කියන ගණිකාව කිව්වා මං ඇඟ විකුණපු ගෑණියෙක්. සල්ලාලකමේ ගිය ගෑණියෙක්. මේ නමාත්‍ය මණ්ඩලෙන් දෙකෙන් භාගයක් එක බුදිය ගත්තු අපිරිසුදු ගෑණියෙක්. අමතක කරන්න එපා. දවසක මට ලෞතුරු තථාගත බුදුහාමුදුරුවෝ මුණ ගැහුණා.
මට මගේ ජීවිතය ගැන උන්වහන්සේ කියලා දුන්නා. ඒ පාඩම මං ඇහුවා. ඒ පාඩමට අනුව මං හිතානුගත කෙරුවා. තථාගතයන් වහන්සේගේ දහම අහලා යම් දවසක හික්මුණාද එදා මෙදාතුර මං මගේ හිතෙන් කයෙන් වචනෙන් කිලිටිකමක් කරලා නැහැ. ඒක සත්‍ය අනුභවයක්. ඒතේන සජ්ජේන ඒතේන සජ්ජ වජ්ජේන කියලා චුට්ටක් අදිස්ථාන කරලා බැලුවා. මටත් මං ගැන පුදුමයි මේ අනිත් පැත්ත හැරෙනවනේ. දෙමළු සම්බුද්ධ ශාසනය නැති කරනවා නම්, ජාතිය නැති කරනවා නම්, පොළොව බෙදනවා නම් ආන් එහෙම සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් එම් වරේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න. පැහැදිලිද? කැතිපොරවතයෝ නෙවෙයි, නීවරණ යටපත් කරගෙන හිත හදපුයෝ කරන්න බැරි දෙයක් නෑ. තේරුණාද? ඉඳගත්තොත් ඔය ඉඳගත්තු පුටුවෙන් මේ පාඩම ගලපගෙන ඉවර වෙනකන් නැගිට ගන්න බැරි වෙන්න සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් නම් ආන් එදාට වරලා රට හදන්න. හරිද මං කියන එක? නැතුව මානුස්ස වේන එක කියන කතන්දර වලට ගිනි ගන්න එකෙක් වෙන්න බෑ බුද්ධ ශ්‍රාවකයා. එක කියන කතන්දර අහගෙන එයා රහත්ලු, මෙයා නිරේගාමීලු, මෙයා අනුබුදු පියාණන් වහන්සේලු. එහෙම නෑ. බොහෝම නිදහසේ ඇසුරු කරන්නට මේ ශාසනය. පැහැදිලිද? එකන එක කතා කියයි. මොනවත් එක්ක ගැටෙන්නේ. මොනවත් එක්ක බැඳෙන්නේ. බොහොම නිදහස් මනසක් පරිහරණය කරන්න ඕන. තේරෙනවද මං කියන එක? පින්නතුනි, තව චුට්ටක් තේරුම් කරලා දෙන්නද? ලෞතර බුදු පියාණන් වහන්සේ උදෑසන පාන්දර දෙවුර පොරවගෙන පාත්තරේ අරගෙන පාරට බහැලා අලුයම වැඩි පිණ්ඩපාත යන්න. ගෙවල් වල තාම දොරවල් ඇරලා නැහැ. අන්න අර අන්‍ය පරිබ්‍රාජක ශ්‍රමණයන්ගේ විහාරයක් තියෙනවා. යන් චුට්ටක් කයියක ගහින්න. එයා බුද්ධ ශාසනය කෙනෙක් නෙවෙයි. බුද්ධ ශාසන ස්ථානයකුත් නෙවෙයි. අන්‍ය පිරිවැජියේ කන්‍ය ආගමික තොටුපළක්. අනේ මේ තථාගතයන් වහන්සේ ගිහිල්ලා අරායත් එක්ක ධර්ම සාකච්ඡාවක සුහදව කතා කර ඉඳලා එනවා. මට කියන්නකෝ ඔයාගේ බුද්ධ බෞද්ධ ලෝකේ මේ පන්සල එක එහා පැත්තේ පන්සලට ගිහිල්ලා ධර්ම කතාවක් කරන තැන කැතිපොරෝ ගන්නට බලාගෙන ඉන්නේ බලා. ඒක සියන්නිකායේ, අරක අමරපුර නිකායේ, අරක රාමඤ්ඤ නිකායේ උන්ගේ බත් කන්ට අපි යන්නේ, අපේ බත් කන්ට උන් යන්නේ. හරිද? තරහා ගන්න එපා මං කිව්වට. මාලිගාවේ දානශාලාව තියෙනවා. කොහෙද? දාන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්න මාලිගාවේ දානශාලාව තියෙනවා. මේ පැත්ත තියෙන්නේ අල්ලතු පාර්ශවයට, මේ පැත්තේ තියෙන අස්ගිරි පාර්ශවයට. පුළුවන් නම් එකෙක් ගිහිලා අනිත් පැත්තේ ඉඳගනින්න හෙට මිනි මැරෙනවා. හරිද? අපිට උගන්වන්න හදන්නේ මොනවද? නිවන. පරිස්සම් වෙන්න. තේරෙනවද? සැර වැඩි තමයි. කරන්ට දෙයක් නැහැ. මේ කතිකාවත ඇති කරගන්න ඕනේ. නැත්තම් ඇති කරේ නැත්තම් අපි සම්බුදු ශාසනයක් නැහැ. ලෞතර තථාගතයන් වහන්සේගේ පාරමී ශක්තියයි මේ අය සෙල්ලමට අරගෙන තියෙන්නේ. එහෙනම් අපි ඍජු වෙන්න ඕන. පැහැදිලිද? මේ අත්නන කල්ලේ පන්සලේ හාමුදුරු කෙනෙක් ඉඳියා පාත්තරෙන් දානි වැළඳුවා. පාත්තරෙන් දානි වැළඳුවා. එළවවුවා උන්වහන්සේ. කට්ටිය එකතු වෙලා. මම දන්න කාරණා මම මේ කතා කරන්නේ. උන්වහන්සේ කිව්වා මොනවද? අටපිරිකරට පිඟානක් පූජා කරපු දවසට මම පිඟානෙන් වළඳන්නවා. එතකම් මම පාත්තරෙන් නෑ උඹට ඉන්න දෙන්න බෑ. එළවවුවා. බද්දේගම සමිත කියලා හාමුදුරන් වහන්සේ කෙනෙක්. අර ජනප්‍රිය සමිත එහෙම නෙවෙයි ඈ. හොඳට භාවනා කරපු කෙනෙක්. මම දන්න ගොඩාක් වැඩිමල් ලොකු හාමුදුරන් වහන්සේ කෙනෙක්. පැහැදිලිද? උන්වහන්සේ පාඩුවේ නැවත වතාවක් ගියා කැලේට ඕනේ නැහැ මට පන්සල් කියලා. මේ අද ඊයේ වෙච්ච එකක් නෙවෙයි. මීට අවුරුදු 15කට විතර කලින්. මම මේ ශාසනීය ස්ථාන වලට ගරියනව නෙවෙයි. සම්බුද්ධ ශාසනයේ අන්ධකාරයේ. ඉතින් එහෙම තැනක එහෙම තෝතැන්නක අපි නිවන් දකින්න කොච්චර පරිස්සම් වෙන්න ඕනද? මං කේලම් වගේ මේවා කියන්නේ. මේවා කියන්නේ මොනවටද? ඒయ్యා කියලා හිත රිද්ද ගන්න නෙවෙයි. මේ සමස්තය සියලු ආකාරයෙන් දැකගෙන මොන වගේන්වත් තුවාල වෙන්නේ නැති හිතක් හදා ගන්න ඕන ඔය ඇත්තු. හරිද මං කියන එක? පැහැදිලිද? මා අනුස්ස වේන ඒ ආකාරයෙන් නිවන් හොයන්නේ. පැහැදිලිද? ඊළඟ කාරණය
අනුපිළිවෙලින් කියන්න. මා පරම්පරාවේ. මොකක්? ඇහෙන්නේ? මේ ඉන්න උදවියකින් අදාපු ඇත්තොන්ගෙන් අහන්න. අදාපු ඇත්තොන්ගෙන් අහන්න. ඇයි අපි සාදු කියන්නේ ඇඟිලි 10 දිගාරින්නේ? ඇයි ඇඟිලි 10 දිගාරලා නලල් තලයට ගන්නෙ? ඇයි අපි සාදුකාර තුනක් තියන්නේ? මං කියන 99ක් දන්නේ. 99ක් දන්නේ. මේ ශාසනයේ හිස් වැඩ නැහැ. මේ ශාසනයේ ඥාන සංප්‍රයුක්ත වැඩ මිසක් ඥාන විප්‍රයුක්ත වැඩ නැහැ. මේ ශාසනයේ අර්ථ සංප්‍රයුක්තයි. මේ ශාසනයේ හිස් වැඩ මොකුත් නැහැ. එහෙනම් ඇඟිල්ලක් දිගාරිනවා නම් දිගාරින්න හේතුවක් තියෙන්න ඕන. තථාගතයන් වහන්සේ තුන් ලෝකෙම දැකලා සිහිනුවණින් උගන්වවා දාල පාඩමක්. පින්නතුනි, කයෙන් වැරදි තුනක් සිද්ධ වෙනවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර. වචනෙන් වැරදි 4ක් සිද්ධ වෙනවා. බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. හිතෙන් වැරදි 3ක් සිද්ධ වෙනවා. රාගයෙන් බැඳෙනවා, දේශයෙන් බැඳෙනවා, මෝහයෙන් බැඳෙනවා. ඔක්කොම කීයද? 10යි. අන් තියෙන්නේ කාටද? හරක්ට. අන් වලින් කරන්නේ මොකද්ද? අයින්නවා. අපි ගාවක් තියෙනවා අන් 10ක්. ඒ අන් 10 ගුලි කරගත්තු හින්දා, මිටමලව ගත්තු හින්දා මේවට කිව්වා අඟුලි, ඇඟිලි. මොනවද අන් 10? දස අකුසල්. යම් දවසක බුද්ධ ශ්‍රාවකෙක් ඔය ඇත්තන්ට මුණ ගැහුණොත්, මේ බුද්ධ ශාසනය විවර කරලා දුන්නොත්, ප්‍රාණඝාතය කියන අකුසලයෙන් මං අත මිදෙන්න ඕන. සිතුවිල්ලක් આવොත් අඟුලි අංජලිකරණය වෙනවා. දියකර හරිනවා අර අකුසල් පොදිය. මේ වගේ අසාර ලෝකයක්. කන්න දුන්නට ඉවරයක් නැහැ, බොන්න දුන්නට ඉවරයක් නැහැ, නාවුවට ඉවරයක් නැහැ, බෙහෙත් දුන්නට ඉවරයක් නැහැ. බඩගින්නෙන්ම පෙළනවා, පිපාසයෙන්ම පෙළනවා, ඇහැයි කනයි පිනවන්නේ යන තැන බලුකම්, හරක්කම්, පෙරේතකම් ඇති වෙනවා. එහෙම අසාර ලෝකෙක සතෙකුට හිංසා කරලා, සතෙකුගේ ප්‍රාණයක් නිරුද්ධ කරලා, තව එකෙකුට ගිනි ගින්දරක් දීලා මට ඇහැයි කනයි වපුරන්න දෙයක් නෑ. මේක මං අතාරින්න ඕන. පාණාතිපාතා වේරමණී. එක අඟුලි කරගත්තු එක අඟක් ජලිකරණය කෙරුවා. එහෙනම් ඇඟිල්ල දිය කරලා දිගහැරලා පෙන්නවුවේ පාණාතිපාතා වේරමණී. මම රමණය කරන වැඩපිළිවෙලෙන් රමණී අයින් වුණා. සියලු සත්තු ප්‍රාණඝාතයෙන් ආස්වාදයක් ලබනවා. මම එහෙම එකෙක් නෙවෙයි, අයින් වුණා. ඇති දැන් මේ සංසාර ගමන. අවබෝධයෙන් සරණ ගියා පාණාතිපාතා වේරමණී. ලාහු වැලකුදු දෙයක් මං හොරකම් කරන්නේ නැහැ. කාගේවත් ඇහැයි කනයි නහයයි දිවයි ශරීරයයි කියන මේ හිස් ප්‍රපංචය ගොඩනගන්න තවත් එකෙක්ගේ දේවල් හොරා කඩා ගන්න මට උවමනාවක් නැහැ. මම ශික්ෂණයට ගියා. හික්මීමට ගියා. ක්ෂණයක් ගානේ හික්මීමට ගියාට කියනවා ශික්ෂණයට ගියා. සංවරයට ගියා. අදින්නා දානා වේරමණී දෙවනි අඟ දිය කර හැරියා. හරි නේද? හිතලා බලන්නකෝ. අපි දවසක මේ අත මිටමලව ගන්නවා නම්, කර ගන්නවා නම් කාට හරි යහපතක් කරන්නද අයහපතක් කරන්නද? ගතිරුවට හැඩරුව ඔක්කොම හැදිලා තියෙන්නේ ඒකට අනුව. හිතේ තියෙන කෙලෙස් පොදියට අනුව රූපේ වැඩ. එහෙනම් දිගෑරපු අතකින් කවදාකවත් කාටවත් හානියක් වෙන්නේ නැහැ. පාණාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී, ඇහැයි කනයි නහයයි කියන මේ ගිනි ගින්දර ගොඩ ඇසුරු කරන්න, කාමයේ යොදවන්න, ආස්වාදේ බැඳෙන්න ගියොත් යන්න වෙන්නේ පරදාර සේවනයේට. හිතේ තියෙන පෙරේත ගතිය හදා කැහි ටිකයි, හොටු ටිකයි, සෙම ටිකයි, මල මූත්‍ර ටිකයි ජීවිතේ බවට පත් වෙන, ආස්වාදයේ බවට පත් වෙන පෙරේත ගතියෙන් ජීවිතේ අනන්ත සංසාරේ වන්දි ගෙවන්ට වෙන තැනකට යන්න වෙන්නේ. කාමයේ සුමිච්ඡාචාරා වේරමණී. මම පරදාර සේවනයෙන් අයින් වුණා. කාමයේ වර්ධව හැසිරීමෙන් අයින් වුණා. දැන් කය සංවරයි. 1යි 2යි 3යි කයෙන් සිද්ධ වෙන වැරදි මං අතෑරියා. ඕම් පළවෙනි සාදුකාරේ. කායේන සංවරෝ සාදු. බොරු නෑ, හිස් නෑ, පරුස වචන නෑ,
කේලන්නේ වචනේ ඍජු බවට ගියා, දිට්ඨිජු බවට ගියා. කියන දේ කරනවා, කරන දේ කියනවා. හැංගිච්ච පැකේජ් එක ජීවිතය ඇතුලේ නැහැ. ධර්මය අවබෝධ වෙච්ච නැති ඔක්කොම කියන්නේ එකක්, කරන්නේ එකක්, කරන බව පෙන්වන්නේ තව එකක්. ව්‍යාජ ජීවිත. අරිය ශ්‍රාවකයා කියන්නේ කවුද? සුපටිපන්න ගුණය ජීවිතේ කරගත්ත. කියන්න පුළුවන් දෙයක් කරනවා, කරන්න පුළුවන් දෙයක් කියනවා. හරිද? වචනේ සංවරයි, බොරු නෑ, කේලම් නෑ, හිස් වචන නෑ, පරුස වචන නෑ. ඒ ටික දිගාරනකොට ඇඟිලි 7ක් දිග ඇරිලා වාචාය සංවරෝ සාදු. ඇහැට කනට නහයට හම්බෙන ඒවා ප්‍රියයි, මధుරයි, හොඳයි, නියමයි කියලා ඇලි යන්නේ නෑ. රාගය ෂේ කරනවා. බලු ගති, හරක් ගති, පෙරේත ගති වලට හිතේ ඉඩක් නැති කරපු කෙනෙක්. අප්‍රියයි, අමధుරයි, කැතයි කියලා ගැටි යන්නේ නෑ. යක්ක ගති, සර්ප ගති, තිරිසන් ගති දිගේ යන්නේ නෑ. ද්වේෂයෙන් අයින් වෙච්ච කෙනෙක්. හිත මත්ෙන්ට, ගිනි ගින්දරට යන්න, අසීහියට, මුලාවට යන්නේ නෑ. සිහි මුලාවෙන් අයින් වෙච්ච කෙනෙක්, මෝහාන්ධකාරයෙන් අයින් වෙච්ච කෙනෙක්. රාගයේ ෂයයි, ද්වේෂයේ ෂයයි, මෝහයේ ෂයයි. හිත සංවරයි. තුන්වෙනි සාදුකාරය. කායේන සංවරෝ සාදු, සාදු ආචාය සංවරෝ. මනසාය සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ. හරි නේද? කවුද ඔක දන්නේ? අම්මා පහන් පත්තු කරනවා, හින්දා මාත් පහන් පත්තු කරනවා. තේරෙනවද? පොඩි කාලේ නැගිටලා කියන මොනවද? පළයන් ගිහලා මල් ටිකක් කඩාගෙන වරේ. ඌ උඩක් බිමක් දන්නෙත් නැහැ. ඌ ගිහිල්ලා අම්මට බැන අර අත්තත් පතුරු ගහගෙන තමයි මල් ටික කඩන්නේ. ගුණයක් නැහැ, සුවඳක් නැහැ. ඒක අමල් කඩනවා. කාට බැනද? බුද්ධම කරදරයක් මේ ගෙදරින් යන්න හම්බෙන්නේ කවද්ද අප්පා? නේද? මුන්දා දහම් පාසලේ මල පොත කියවලා නැහැ. කවදාත් ඉක්මිලා නැහැ. අරකා ඉරිදටත් නැගිටිනවා තඩි ගහ පළ දහම් පාසල්. යන්නේ මස් කඩේට අර යන හරකා යනවා වගේ. පොඩි උන් ටික hina වෙනවා. හොරෙන්. අම්මලා තාත්තලා කරන දේ හරියටම වාත්තු වෙලා ඇති මං හිතන්නේ. නේද? අර්ථය දන්නේ කියලා දීලා නැහැ. පත්තු කරනවට පහන පත්තු කරනවා. වඳිනවා. ජීවිතේ ගලපගෙන නැහැ. මා පරම්පරාය. හරි නේද? මයිති කිරාය. අපේ ආච්චි අම්මත් කෙරුවේ එහෙමයි. අම්මත් කෙරුවේ එහෙමයි. මාත් කරනවා හින්දා එහෙම. නැද්ද? අර හැම් හදන විදිය දන්නවයි? අනාදිමත් කාලේ එක ආච්චි අම්මා කෙනෙක් හැම් හදනකොට හැම් එක හදලා ඒකේ දෙපැත්ත කොන කැපුවලු. තේරෙනවද? කොන කෑල්ල කපලා අයින් කරලා දැම්මලු බේක් වෙන්න. ඇයි කියලා දන්නේ ඒ ආච්චි අම්මගේ දුවත් දැන් හැම් හදනවා කොන් දෙක කපලා අයින් කරලා බේක් වෙන්න දානවා. උන්දා දන්නෙත් නැහැ. අනේ උන්දගේ දුවත් දැන් හැම් හදනවා කොන් දෙක කපනවා. මිනිහා ඇහුවා මොකෝ ඔය කොන් දෙක කපන්නේ? මන් දන්නේ ආච්චි අම්මා අපේ අම්මා කෙරුවා ඒ හින්දා මාත් කෙරුවා. කොල්ලට හිතුණා අහන්න ඕන මොකද මුන්දලා මේ කොන් දෙක කපන්නේ? වයසට ගිය අම්මගෙන් ගිහිල්ලා ඇවලු දන්නේ පුතේ අපේ අම්මා කැපුවා ඒ හින්දා මාත් කැපුවා. තේරෙනවද? ආච්චි අම්මා හොයාගෙන ගිහිල්ලා වයසක ආච්චි අම්මගෙන් ඇහුවා ආච්චි අම්මේ මට ප්‍රශ්නයක් තියෙනවා. මොකෝ මේ කොන් දෙක කපන්නේ? මට බේක් වෙන්න දාන්න තිබුණු අවන් එකේ තැටිය බොහෝම චූටි එකක් පුතේ ඉඩ නැහැ කිව්වලු. ඕන් ඔහම ආපු ශාසනයක් තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අරුන්දා කෙරුවට අපි කරනවා. එහෙම ඒවා මේ ශාසනේ නැහැ. විද්‍යාව උදපාදි, පඤ්ඤා උදපාදි, ඥානං උදපාදි, ආලෝක උදපාදි. බුද්ධ පූජාව තිබ්බනම් එහෙනම් ඒකට විද්‍යාවක් තියෙන්න ඕන, ආලෝකයක් තියෙන්න ඕන, නුවණක් තියෙන්න ඕන. එහෙම නැතුව ආවට ගියාට ඒක ඉගෙන ගත්ත දවසට දෙන්න එපා පන්සලකට ධනක් කියන්න සිතුවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ මතක තියාගන්න. පැහැදිලිද? මා ඉති කිරාය, මා පරම්පරාය. මා පිටක සම්පදානේන වරදවා ගන්න එපා. වර්තමානයේ ගොඩාක් කෙවුම් පිටපොට පැටලවාගෙන ඉන්නේ. පිටක සම්පදානේන ත්‍රිපිටකයේ තිබ්බටවත් ගන්න එපා. නෑ මේ කතාව කියනකොට ත්‍රිපිටකය කියලා එකක් තිබෙත් නෑ. පැහැදිලිද? ඒ කාලේ තිබ්බා එක ලියපු පොත් ගොඩක්.
තේරෙනවද? ඒ පොත්වල තිබ්බා බ්‍රාහ්මණයෝ ලිව්වේ. ඒ බ්‍රාහ්මණයෝ කියන්නේ උන් මහා බ්‍රහ්මයාගේ ඔළුවෙන් ආපු එවුන්. මුඛයෙන් ආපු එවුන්. හරිද? ශාස්ත්‍රීය ආවේ කොහෙන්ද? බාහුවෙන් ආවේ. ඔය රජකම් කරනකොට කඩුව එහෙම වනවන්න ඕන. එක එක කපා ගන්න ඕන, කොටා ගන්න ඕන, රණ්ඩු වෙන්න ඕන. ඒ හින්දා කඩුව පාවිච්චි කරන්න මේ බාහුව හයියට තියෙන මහා බ්‍රහ්මයාගේ බාහුවෙන් ආපු උන් තමයි ඔය ශාස්ත්‍රීයෝ. තේරෙනයි? ඊළඟට ගොවිකම් කරුවේ හොඳ මේ කලව හයිය තියෙන්න ඕන. හොඳට පෝරුව අල්ලන්ට ගොවිතැන් කරන්න හයිය කලවෙන් ආපු උන් තමයි ඔය ගොවිතැන් එහෙම කරන්නේ උන් ශාස්ත්‍රීයෝ ඔය කුලි. යටිපතුල කොයි වෙලාවෙ දූවිලි වලට මඩට ගොමට පෑගෙන එක ඕකෙන් ආපු උන් තමයි ඔය සුද්‍රයෝ උන් තමයි කම්කරුවෝ. එහෙම පොත් ගොඩක් තිබ්බා. එහෙම පුස්කොළ පොත් ගොඩක් තිබ්බා. ගහලා දැම්ම බුදු පියාණන් වහන්සේ ඔක්කොටම මා පිටක සම්පාදානේන ඔයගේ තිබ්බට බුරුට පිළිගන්න එපා. පැහැදිලිද? ඉතින් අද වර්තමානයේට අරගෙන ත්‍රිපිටකයේ තියෙනවත් පිළිගන්න එපා කිව්වොත් එහෙම උඹලා ගහන්නේ විද්‍යාවට ආලෝකයට පයින් ගහන්නේ. ආය සංසාරේ පැවැත්මක් නැවැත්මක් කොහෙද කියලාත් හොයාගන්න බැරි වෙයි. මොකද මන් දන්න කාරණයක් තියෙනවා. පුස්තකාලයක් නුවණැති සෑම කෙනෙක්ම පරිහරණය කරල යුතු පුස්තකාලයක්. ඒ පුස්තකාලේ මේ කාලාම සූත්‍රය හරියට තේරුණා නම් උන්ද තවදුරටත් සංසාරේ ඉතුරු වෙන්නේ නෑ. මුතු අමුණනවා වගේ එකක් නෑර රහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා මේ කරලා තියෙන්නේ මේ පාඩම මැරෙන්න නොදී ආරක්ෂා කරපු එක. ඒ හින්දා මා පිටක සම්පදානයේ පරිස්සමට ගන්න ඕනේ. පැහැදිලිද? පොතපතේ තිබ්බට පිළිගන්නේ නැහැ. හැබැයි අද පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ත්‍රිපිටකයේ ලිව්වේ රහතන් වහන්සේලා එය සිංහලයට පරිවර්තනය කෙරුවේ පෘථග්ජනයෝ. පොඩි ප්‍රශ්නයක්. මොකද්ද? තේරුණාද? පාලි ත්‍රිපිටකයේ තියෙනවා නිදුකානන් වහන්සේ කියලා. දුක් නැති කළ අර්ථයෙන් නිදුකානන් වහන්සේ. පැහැදිලිද? අපි ඒකට වෙන වචනයක් දානකොට ඒ අර්ථය නැති වුණොත් පිටපොට යනවද නැද්ද? පිටපොට යනවනේ. පැහැදිලිද? අර උසාවියක කතාවක් තියෙනවා අහලා තියෙනවද? මේ රැගෙන එන්න ඉතුරු කරන්න නොමරන්න. තේරුණයි? කමාවක් වෙනස් වෙලා තිබ්බා. ජීවිතෙන් වන්දි ගෙවන්න ඕනේ. පැහැදිලිද? මේ රැගෙන එන්න මරන්න එපා, ඉතිරි කරන්න. වාක්‍ය කමා වැටලා තිබ්බා. මේ රැගෙන එන්න මරන්න එපා, ඉතිරි කරන්න. කමාව කොතනද වැටෙන්න ඕනේ? මේ රැගෙන එන්න මරන්න එපා, ඉතිරි කරන්න. මොකද කියන්නේ? කමාවට පුළුවන් ජීවිතේ විනාශ කරන්න. ජීවිතේ ඉතුරු කරනවද නැද්ද කියන එක ඒ වාක්‍යයේ තීන්දුව වෙන්නේ මොකෙන්ද? එහෙනම් ත්‍රිපිටකය පරිහරණය කරනකොට පරිස්සම් වෙන්න ඕන. බෙදන්න ඕන තැනින් වචනේ බෙදුවේ නැත්තම් විකෘතියක් ගොඩනගෙනවා. ඒ හින්දා සුද්ධ ත්‍රිපිටකය අධ්‍යයනය කරනකොට බොහෝම පරිස්සම් වෙන්න ඕන කාරණයක්. පැහැදිලිද? ඇති මා පිටක සම්පදානේන පොතපතේ තිබ්බු පමණින් අපි ගිලින්නේ නැහැ. අද කාලේ ඕන තරම් පොත්නේ. එක යුගයක් තිබ්බා. පැවිදි වුණොත් එයාගේ වටිනාකම තියෙන පොතක් ලිව්වහම කියලා. දැන් ඉතින් පොත් තියෙනවා අනන්ත. පරිස්සමට ගන්න. සීනුවණින් ගන්න. පටිච්ච සමුප්පාදේ ගලපලා ගන්න. තේරුම තේරෙන්නේ නැත්නම් ගිලින්න එපා. තව කාරණයක් නැගිටිමු බලන්න. වාඩි වෙමු. නැගිටිමු. වාඩි වෙමු. මා තක්ක හේතු තර්කයට ගැලපෙනවා. පැහැදිලිද? එක තර්ක ලෝකේ තියෙනවා පින්නතුනි. තේරෙනවද? මෙතන ඇති සමහරක් උදවිය මස් කන්න එළවලු විතරයි කන්නේ. උන්ගේ තර්කය මොකද්ද? අපි කෑවත් සත්තු මැරෙනවානේ. හරිද? මං එපා නෑ එපා කියන්නෙත් නෑ හා කියන්නෙත් නෑ. නුවණින් තේරුම් ගන්න මම මේක කියන්නේ. සමහරක් උදවිය කියන මොනවද? ඔන්න ඔය එළවලු වලයි මස් වලයි නිවන නෑ.
හරිද? දැන් ඉතින් දෙපැත්තට බෙදිලා මරා ගන්නවා තර්ක කරනවා. පැහැදිලිද? අයින් වෙන්න ඒ වගේ. උඹ මස් කනවද? උඹ කාප. උඹ මස් කන්නේ නැද්ද? උඹ නොකයින්දපා. එච්චරයි. ඉවර කරන්න ඒක එතනින්. ඔයත් එක්ක පැටලි යන්න එපා. කවදාකවත් නිවෙන්න හම්බෙන්නේ නැහැ. පැහැදිලිද? සතර මහා ධාතු අවබෝධ වෙච්ච දවසට ඔකට උත්තරේ හම්බෙනවා. හරිද මං කියන එක? සතර මහා ධාතු අවබෝධ වෙච්ච දවසට ඔකට උත්තරේ හම්බෙනවා. එළවලු හැදුනෙත් සතර මහා ධාතු වලින්, මස් හැදුනෙත් සතර මහා ධාතු වලින්. මේ ලෝකේ සත්‍යය එළවලු එක්ක ඇලෙනකොට මස් එක්ක ගැටෙනවා. මස් එක්ක ඇලෙනකොට එළවලු එක්ක ගැටෙනවා. තථාගතයන් වහන්සේ කියන මේ උතුම් දේශනාවට අනුව එළවලුත් එක්ක ඇලෙන්නෙත් නැහැ, මස් එක්ක ගැටෙන්නෙත් නැහැ, මස් එක්ක ඇලෙන්නෙත් නැහැ, එළවලුත් එක්ක ගැටෙන්නෙත් නැහැ. සියල්ලෙන් සියල්ල දැකගෙන ඇලීමයි ගැටීමයි අතරපික හෙට නිවෙනවා. හරිද කියන කාරණේ? එහෙනම් මස් මත එළවලු මත නිවන තීරණය වෙන්නේ නැහැ. නිවන තීරණය වෙනවා ප්‍රියයි මధుරයි හොඳයි කියලා ඇලෙන එක මත, අප්‍රියයි අමధుරයි කැතයි කියලා ගැටෙන එක මත. දැන් නිවනට උත්තරේ කොහෙද තියෙන්නේ? අරවත් එක්ක නෙමෙයි මේ වෙන කොහෙද තියෙන්නේ? තේරුණාද? මම මේ කිව්වට ඔක තේරෙන්නේ නැහැ. ඔබ හෙට ගිහිල්ලා ආයෙ අර කඳවුරු දෙකට බෙදෙනවා. හරිද? එහෙම කිව්වට කොහමද? අපි අවිහිංසාවාදී. කමන්නේ උඹ තියාගනින් ඒක. මම මේ කියන පාඩම තේරුණොත් තර්කයෙන් නිවන් හම්බෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ? තර්කයෙන් නිවන් හම්බෙන්නේ නැහැ. හරි නේද? මා පිටක සම්පදානේන. ඊළඟට මා තක්ක හේතු. ඊළඟට මා ආකාර පරිවිතක්කේන. මං ඕක ගැන ගොඩාක් හිතුවා. මං කාලයක් භාවනා කරා. මං කාලයක් අධ්‍යයනය කෙරුවා. ඒකෙදි මට තේරුණේ මෙහෙමයි. බුදුන්ද? එහෙම තේරෙන්නේ නේද? ශ්‍රාවකත්වේ නෑ පුතා. ශ්‍රාවකත්වේ නෑ. හොඳට ගන්න මම මේ කියන කාරණේ. හොඳට ගන්න මම මේ කියන කාරණේ. මේ බුද්ධෝත්පාද කාලේද අබුද්ධෝත්පාද කාලේද? මේ කාලේ තනියෙන් බුදු වෙන්නේ නැහැ බොලව්. හරිද? මේ කාලේ ඉන්නේ ශ්‍රාවකයෝ. කවුද ඉන්නේ? ඇහෙන්නේ නැහැ. මට ගුරුවරයෙක් ඉන්නවා. උන්වහන්සේ සෝතාපන්න වෙලා නැහැ නම් මට සෝතාපන්න වෙන විදිහ කියලා දෙන්න බෑ. ඒක මහ සූක්ෂම ධර්මතාවයක්. මේ උද්‍යව්‍ය ඥානෙ වඩනකොට ඇති වෙනවත් නැහැ, නැති වෙනවත් නැහැ. එතනින් හිත නිරුද්ධ වෙලා යන පුතේ උඹ දින්නා කියන්ට ටෙක්නික් එක කියලා දෙන්න කල්යාණ මිත්‍රයා නැති වෙච්ච දවසට සෝතාපන්න නැහැ. බොහොම විවෘත පාඩමක්. හැබැයි විවෘත පාඩම විවෘත වුණාට, සරල වුණාට මට ටෙක්නික් එක කියලා දෙන්න මට ගුරුවරයා ඉන්න ඕන. උන්වහන්සේට උන්වහන්සේ තනියෙන් සෝතාපන්න වෙලා. එහෙමද? නෑ එහෙම වෙච්ච දවසට ශාසනේ නෑ, මතක තියාගන්න. පැහැදිලිද? මේ බුද්ධෝත්පාද කාලේ උන්වහන්සේට තව ගුරුවරයෙක් ඉන්නවා. හැබැයි උන්දා නිහතමානී නැතුව ඇති. අරයාගෙන් මං ඒක ඉගෙන ගත්තේ. තරහ ගන්න එපා. එහෙම ගුණමකු එකෙක් සෝතාපන්න වෙන්නේ නැහැ. සෝතාපන්න වෙච්ච එකෙකුට එහෙම ගුණමකුකමක් කරන්නත් බෑ. තේරෙනවද? පඬරලාවක් ඒවා කතා කරන්න දෙයක් නැහැ. ඒ උත්තරමිය මාව සසරෙන් එතර කරලා උස්සලා තිබ්බා. තේරෙනවද? හෘද සාක්ෂියට දැනෙනවා ඒක. ඒකට පිටුපාට බෑ කාටවත්. ඒව මහ පුදුමාකාර සසර වාසනාවක්. එහෙනම් මට ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයාට ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයාට ගුරුවරයෙක් ඉන්නවා. මේක අවිච්ඡින්නයි. මේ සසරේ අපිට හම්බෙන අවිච්ඡින්න પરම්පරා දෙකක් තියෙනවා. අවිච්ඡින්න પરම්පරා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් බෝධි પરම්පරාව. මොකක්? ඕනතරම් ඇසතු තියෙන්න පුළුවන් ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේ පිට දුන්නු බුද්ධත්වයට එක්ක පහළ වෙච්ච ඒ ශාක්‍ය මේ ලෝකේ අති විශිෂ්ටයි. ඒ ගහ කැටයකින් හැදුණු එකක් නෙවෙයි, සංජාතයි. මොකද්ද? මතක තියාගන්න බුද්ධත්වය මහා විශ්වයේ තියෙන ධර්මතා සමූහයක් එක මිටට එකතු වෙච්ච මූර්තියක ප්‍රතිඵලයක්. තථාගතයන් වහන්සේ බෝධි මූලයට ගිහිල්ලා කුසතනාට මිට දැම්ම දාපු හැමතැනකම සුලි කැරකුණා. නැගෙනහිර දිශාවට නිශ්චල වුණා.
උදෑසන පාන්දර සූර්ය කිරණ බෝපත්‍රත් එක්ක ඇවිල්ලා ඡේදනය වෙලා ගොඩනගන ශක්තිය වාපිච්චෙන් සමනය වෙන්න අර සිටුදියණියකින් ලැබුණු කිරිබත් ටික සිටුදියණියත් පහළ වුණේ සම නැකතට බෝධිසත්වෝ පහළ වෙන නැකතට කන්තකස්සයා පහළ වුණේ බෝධිසත්වෝ පහළ වෙන නැකතට චන්න පහළ වුණේ බෝධිසත්වෝ පහළ වෙන නැකතට ඉපදුනේ යසෝදරා පහළ වුණේ ඒ නැකතට බෝධිය පහළ වුණේ කාරණා ආශ්චර්ය 8ක් තියෙන කන්තකස්සයාගේ ඉඳලා කළුදා යමති සම නැකතට පහළ වුණා. එහෙනම් ඒ නැකතට සංජාතව පහළ වුණා ඒ සාකේකේ රසායනික සංයෝග අදටත් විශිෂ්ටයි. රුවන්වැලි කොතනක හරි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ තියෙනවා නම් ඒ පොත්ත දිරාගෙන ගිහිල්ලා ඒ පොත්තම ඒකට ශ්‍රාවය වෙලා පොහොර වෙලා කිසියම්ම කලයක වැඩෙන්නේ නැතුව කිසියම්ම කලයක මහත් වෙන්නේ නැතුව එකම විදිහට අති දීර්ඝ කාලයක් පවතින එකම ශාකය ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. වෙනස් වෙන්නේ නැහැ. බෝධි සම්භාරය පුරනකොට ඒ ශක්තියට ඒක පහළ වුණේ. හරි නේද? එහෙනම් ඒ බෝධීන් වහන්සේගේ නිකුත් වෙන කිරණ වාපිච්චෙන් සමනය කරනවා. ඔය ඇත්තොන්ට රාග, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ යම් තැනක තියාගෙන ඒ වගේ ගිනි වැදිලා ඒ බෝධියේ සාකාවක් ගාව ගිහිල්ලා ඉඳ ගන්නකොට ඔය ඇත්තන්ගේ චිත්ත සංතානයේ නිවන් අදටත් ඒ බෝධි පරම්පරාවට පුළුවන්. එහෙනම් මේ තියෙන ඔක්කොම බෝධි නෙමෙයි. ඒ බෝධි පරම්පරාව සුවිශේෂයි. මේ විද්‍යාවට කතා කරන්න, පර්යේෂණ කරන්න. ලෝකෙම එකතු වෙලා. හැබැයි ඒකට හානි කරන්න එපා. හානි කරන්න ගියොත් එහෙම විනාශ වෙනවා. කවුද විනාශ වෙන්නේ? බෝධිය නෙමෙයි. කරන්න විනාශ වෙනවා. ඇයි ඒ තරම් බෝධි සම්භාරය බලවත්. බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ එහෙම ආවට ගියාට. හරි නේද? ඇති. ආකාර පරිවිතක්කේන ඒවා නුවණින් දැකගත්තු දවසට අපි ගන්න තීන්දුව తీරන වෙනස් වෙනවා. පැහැදිලි? එතකන් කලබල වෙන්න එපා. තර්කයට වැටෙනවා, විවාදයට වැටෙනවා. මට මෙහෙමත් හිතෙනවා එහෙම නිවන් මඟ තීන්දුව తీරන ගන්නෙ නැහැ. බලන්නකො බුදු පියාණන් වහන්සේ මනස නිදහස් කරගන්න කියලා දීලා තියෙන කාරණා. පැහැදිලිද? එහෙනම් අද ඉඳලා කවුරු හරි ඔය ඇත්ත ළඟ ඉඳලා කිව්වොත් එහෙම මං රහත් කියලා එහෙමද? සාදු සාදු. ඒ ඇති රහත්ද නැද්ද කියන එක කාටද අයිති? ඒක ඌ බලාගත්තා වේ. උඹයන්ට එපා චරිත සාතික ලියන්න මගේ අම්මා. පැහැදිලිද? ඇයි ඒක එහෙම නොවුනොත් ඒත් වරදිනවා. ඒක එහෙම වෙලා මම පිළිනොගත්තොත් ඒත් වරදිනවා. තේරෙනවද? ඒවා ධර්මතා. රහත් සාදු සාදු රහත් කියන්නේ මහා ගුණයක් නේ. අපිත් බලාපොරොත්තු වෙන්නේ මේ මහ පොළොවේ ගොඩාක් එහෙම කට්ටිය දකින්න තමයි. මටත් වාසනාවක් ලැබිලා. එච්චරයි. ආය තර්ක කරන්න දෙයක් තියනවද? දාගන්න යන්න එපා. කොහේ ඉන්න රහතන් වහන්සේලාද? ඕන්න නැති කතන්නේ. නේද? බුද්ධෝත්පාද කාලේ රහතන් වහන්සේලා ඉන්න පුළුවන්. මට හම්බෙන එක, මට හම්බෙන්නේ නැති එක මගේ කාලකන්නිකම. තේරුණාද? ඒ හින්දා ඒවට ලොකුවට උඩ පයින්න යන්න එපා. සෝතපන්නද? සාදු සාදු. ඒක කොයිතරම් වටිනවද? ඇයි අපිට ඉවසන්න බැරි තවත් කෙනෙක්ගේ මතයක්? තේරුණාද? මටත් කියලා දෙන්නකෝ ඔය සෝතාපන්න වෙන්නේ. මටත් කියලා දෙන්නකෝ ඔය රහත් වෙන විදිය. බය නැතුව අහන්න. තේරුණාද? තේරෙන තැනකට ගන්න. දවස ගානේ වචනයක් හරි හම්බෙයි. පැහැදිලි? මන් දැක්ක ආශ්චර්යවත්ම චරිතය බුදු පියාණන් වහන්සේ මක්කලි ගෝසාලලා ගාවට ගිහිල්ලා ධර්ම සාකච්ඡා කෙරුවානේ. නෙමෙයිද? බැරි වෙලාවත් ඔය ඇත්තෝ මං සෝතපන්න අම්මෝ කගෙන් නම් බණහන්ට යන්න එපා පිස්සු ආවකට පිස්සු ට්‍රැක පැනලා ඉන්නේ. අපේ බෞද්ධයෝ එහෙමයි අද. නෙමෙයිද? නෑ සිහිනුවණින් ගන්න. විවෘත සාකච්ඡාවක් ඇති කරගන්න මේ සංවාදේ විවෘත වෙන තරමට ඒ හැංගවිලා තියෙන පාඩම ටික ටික විකසිත වෙනවා. විකසිත වෙන්න අපේ සසර කුසල් බල හිත ආරක්ෂා කරගන්න ඕන. හිත ආරක්ෂා කරන මං මේ කියන්නේ මොනවද? අපි මේ එකතු වෙලා ඉන්න සෙනග වගේ දවසක රහත් ඵලය ගැන හාමුදුරුවෝ එකතු වෙලා සාකච්ඡාවක් කරන්න ඕන. කොහොමද එහෙම රහත් වෙන්නේ? රහත් වෙන්න බුදු පියාණන් වහන්සේ කියලා තියෙන්නේ කොහොම පිරිසුදු වෙන්න කියලාද?
තේරෙනවද? මං කියනවා ඒ විවෘත සාකච්ඡාව ඇති වුණොත් මේ ශාසනයේ ඉන්න කිලිටි නොවිච්ච ආවරණ වලට නොවැටිච්ච දෙනෝදහක් දයා රහත් පැත්තකින් තිබී ඒවා සෝතපන්න හරි වෙනවා. එහෙනම් ඒ සාකච්ඡාව විවෘත වෙන්න ඕනද නැද්ද? විවෘත වෙන්න ඕනේ. හරිද? මේ ශාලාව හැදුවේ සෝතාපන්න ගැන කතා කරන්න. මේ ශාලාව හැදුවේ සකදාගාමි ගැන කතා කරන්න. මේකේ ආමංගල්‍ය ආධාර සමිතිය නැත. හරිද? මේකේ කාන්තා කුලගණ සමිතිය නැත. මේකේ දේශපාලන රැස්වීම නැත. මේකේ කතා කරන්නේ මොනව ගැනද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. නිවන් මඟ. දැන් එන්න එපා එක එක ටිපර් වෙන්න. ආම්බලපංකෝ සෝතාපන්නලු. ආම්බලපංකෝ සකදාගාමි. ඒ ගැන කතා කරන්න තමයි මේක දෙනෝ දහක් එකතු වෙලා හැදුවේ. නේද? කියාපල්ලා ඕන එකෙකුට මේකේ දහම් මණ්ඩපයක් තැනෙනවා ඕනෑම විද්වතෙකුට ඇවිල්ලා සාකච්ඡා කරන්න පුළුවන් වෙන්න. ඔය ඇත්තෝ කියනවා නම් හාමුදුරනේ අර හාමුදුරන්ගේ ධර්මයේ මාර විචිත්‍රයි. අපි උන්වහන්සේ ගෙනල්ලා සාකච්ඡාවක් කරමුකෝ. මම එකඟයි. පැහැදිලිද? මම එකඟයි. ඒකේ අර හැයි හොයි ගාගෙන කුණුහරුප ගියා ගන්න එක නෙමෙයි. හරි ප්‍රණීත වෙන්න ඕන. වැහිලා තියෙන තැන් ඇරෙන්න ඕන. ඔබ වහන්සේ මන් දැනගෙන ඉන්නේ නැති එකක් මට කියලා දුන්නානේ. සාදු සාදු. එන්න ඕන. දහම් මණ්ඩපයක්. හරිද මං කියන එක? ආකාර පරිතක් දිටි නිජ්ජාන කත්‍ය මම දීර්ඝ කාලයක් කරපු පරිශ්‍රණයක ප්‍රතිඵල විදිහට මට මෙහෙම දැනෙනවා. ඔය අපේ අම්මලා කියනවනේ ඇවිල්ලා. නේද? මං ගොඩ කාලයක් එළවලු විතරයි කෑවේ හාමුදුරනේ. ඒ හින්දා මට බොහොම සැහැල්ලු බවක් දැනෙනවා. මං ඒතර කියනවා මසුත් කාලා බලපං. තේරෙනවද? මොකද අරක කාපුවාම දැනිච්ච මානසික මට්ටම විතරක් දන්නේ නැහැ ඔක. තේරෙනවද? ඒක අභිඥා පහළ වෙච්ච අම්ම කෙනෙක් මට ඇවිත් කිව්වා මොනවද? හාමුදුරුවනේ ගම්බාරප්පච්චි මස් මාළු කන උදවියට නම් කැමති නෑ. ගම්බාරප්පච්චිට මං පේන්නේ නැති මානෙට යන්න කියාපන්. ළඟපාත ඉන්න එපා කියාපන්. ඇයි ඒ? මම මේ පාත්‍රය අතර ගත්තා ගයක් ගාන හිගාගෙන යනවා. මන් දන්නේ ඔය ගෙවල් වල ඉදෙන්නේ මොනවද කියලා. තේරෙනවද? මං කලින් මෙනු එක ඇරියේ නෑ උන්ගේ ගෙදරට. මං එනවා අල විතරයි. එහෙම මගුලක් නෑ. මං පාත්‍රය අරගෙන ගයක් ගාන පිඬුසිඟා යන එක රංගපෑමක්වත් නෙවෙයිනේ. මං හිඟමනේ ගියා. හිඟන්නුන්ට කොහෙන්ද උණුබත් නේද? තුන්සිත පහදවාගෙන මොනවා හරි අතෑරපු දෙයින් යැපෙන්න මං කටයුතු කරගන්න නැත්නම් මට නිවන් නැහැ. හරිද මං කියන එක? මං ආවේ එහෙම ගමනක්. ඒ හින්දා දහම තියෙන්නේ ගොඩාක් ගැඹුරු තැනක සීනුවන උපද්දව ගන්න. ඔය පොඩි දේවල් එක තර්කවාද වලට පැටලෙන්න එපා. මං එළවලුකු විතරයි කන්නේ මම අස්මාලු කන්නේ. ඒක හොඳයි. ඒක වෙන එක එක්ක පටව ගන්න හදන්න එපා. ඒකෙන් මන්ට නිවන් ලැබෙනවා කියලා දෘෂ්ටියක් අල්ලගන්න එපා. මට ඒක සැහැල්ලුවක්. පැහැදිලිද? මේ කතා කරන මං අම්මා ඉන්නෝ. ගිහි කාලේ දීර්ඝ කාලයක් මම අස්මාලු කෑවේ නැහැ. තේරෙනවද? අපි පුංචිලා ගෙවල් වල අනුරාධපුර පොළොන්නරු දිහා ඉන්නේ මට සෝයාට එවනවා. ඕක මස් මාළු කන්නේ නේද? ඕක ওই ටිකවත් හම්බගෙන කන්ට ගියාපන් කියලා. ඒ තරම නිර්මාසයි. මම සම්මාදිට්ඨියටපත් වෙච්ච දවසේ තමයි මට තේරුණේ මොනවද? දෘෂ්ටි මොනෝ අත්තිබිල බෑ. මං වතුර වගේ වෙන්න ඕන. පාත්‍රය ගත්තා හිඟමනේ යනවා. උඹලා බලු මස්ද මේකට දාන්නේ? මම සිහියෙන් විරියෙන් ඒ ටික වළඳලා ඊතර වෙනවා. බුද්ධ පුත්‍රයෝ හරිද මං කියන එක? එහෙනම් මේවට විද්‍යාව නැති වෙනකොට නුවණ නැති වෙනකොට තර්කවාද කරන්න පුළුවන්. මං දීර්ඝ කාලයක් ලැබපු අත්දැකීම්. හැබැයි එක කාරණයක් තියෙන එක නිවනට අදාළ නැහැ. එළවලු විතරක් කන්නේ උන් නිරෝගී. තේරෙනවද? ඔය හොස්පිටල් වල පෝලිං වල බලන්නකො. වැඩි හරියක් මුස්ලිම් වුන් ඉන්නේ. ළඟින් යන්න බෑ ගන්ධස්තරේ. දාඩිය කුයිලටත් මස් ගඳ එළියට එන්නේ. ඒවා වහගන්න සෙන්ට් තලි පිටින් උලනවා. ක්‍රීම් තලි පිටින් උලනවා. තේරෙනවද? එළවලු විතරක් කන කෙනෙක්. නීවරණ යටපත් වෙච්ච කෙනෙක්. දාඩිය ගඳ නැහැ.
දාඩිය ගඳ නැහැ. තේරුණාද? අප්පට සිරි මාත් වැඩේට බහිනවා හෙට අනිද්දා ඉඳලා රෙදි හොදන්න ඕනෙත් නැහැ. අපේ උන් එහෙමයි හිතන්නේ හොඳේ. මේවා තුල දික්ටිගත වෙන්න එපා. මේවා නුවණින් දකින්න කියන්නේ. පැහැදිලිද? මං රිටිගල කැලේ ඉන්නකොට එකෙක් ආවා භාවනා කරන්න. තේරෙනයි? ජාලිය කියලා මහත්තයෙක්. කැරකෙනවා හෙට කැරකෙනවා මෙහෙට කැරකෙනවා ඇඹරෙනවා. මං පාඩුවේ භාවනා කරනවා මගේ ගල්ලෙනට වෙලා. එක දවසක් ආවා ඇඹරි. හාමුදුරුවෝ මට භාවනා කරන්න උගන්වන්නකො. චුට්ට කියලා දුන්නා. චුට්ට සමාධිය වැඩෙනවා. චුට්ට ආලෝකය පහළ වෙනවා. හාමුදුරුවෝ මට පැවිදි වෙන්න ඕන. පැවිදි වෙමු. පුහුණු වෙන්නකො. පැවිදි වෙලා ඉවරලා පැවිදියන්ට සතියක් විතර තියෙද්දි ඇවිල්ලා වැඳලා හාමුදුරුවෝ මට කාරණයක් තියෙනවා කියන්න වහන්සේත් එක්ක. මොකද්ද? අපේ හාමුදුරුවෝ නුගවැල තියෙන තිලින කියන උත්සව ශාලාව මගේ. අදටත් තියෙනවා ඒක. පැහැදිලිද? තිලින කියන උත්සව ශාලාව මගේ. ඒකේ පොඩි ගැම්බ්ලින් පාරක් තියෙනවා. නිකන් සූදු තියෙනවා. තේරෙනවද? 3 කොලේ හොයනවා. පැහැදිලිද? මන් දන්නේ බූරුවා කොලේ ගහනවා මං හිතන්නේ ඒක. මට එකෙක් කිව්වා භාවනාවෙන් චුට්ටක් හිත දියුණු කෙරුවොත් 3 කොලේ හොයන්න පුළුවන් කියලා. මං ආවේ හාමුදුරුවෝ 3 කොලේ හොයන්න පුළුවන් වෙන්න හිත දියුණු කරගන්න. ඔබ වහන්සේ මට මගේ ලෝකේ පොඩි පට්ටම් කරලා හොටෙල් එකත් අතෑරලා දාලා බුද්ධ පුත්‍රයෙක් වෙන්න පාර කියලා දුන්නා හාමුදුරුවෝ. මට පැවිදි වෙන්න ඕන. මම ලොකු හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා හිමින් කිව්වා ලොකු හාමුදුරුවනේ මේ ජාලිය මේක පැවිදි වෙන දවසට නම දාන්නේ මම. ඒ මොකද? මං ඒක පැවිදි වෙන දවසට කියන්නම්. පැවිදි වෙන දවසේ මට ලොකු හාමුදුරුවෝ ආරාධනා කරා පැවිදි කරලා අපේ මේ සුදස්සන ආයුෂ්මතුන් වහන්සේ අපේ මේ නවක පැවිද්දට නම් තියන්ට යනවා. අපි අහලා බලමු නම මොකද්ද කියලා. මං කිව්වා පූජා පිටියේ ත්‍රිමංගල කිව්වා. ගම පූජා පිටිය ආවේ මොන හොයාගෙනද? 3 කොලේ හොයාගෙන. දැන් 3 කොලේම වාසනාව වුණා. කොහේ යන්නද? දැන් ඉන්නවා ගල්පියුම කියන ආරණ්‍ය සේනාසනේ ඔය පදවිය පැත්තේ උන්වහන්සේ තමයි මං හිතන්නේ නායක හාමුදුරු. ගිහිලා හොයාගෙන ගියොත් hina වෙවි කියයි. තේරෙනවද? මං තමයි ඒ ත්‍රිමංගල කියලා. පැහැදිලිද? මිනිස්සු එක ඒවා හොයාගෙන යනවා. බුද්ධ පුත්‍රයෙකුට අහුනොත් එයා අංශක 180ක් කරකවලා මුවහත් කරලා සම්මාදිට්ඨිය පැත්තට හරවලා තියෙනවා. පැහැදිලිද? එතකන් නිදහස් මනසකින් යන්න. කලයුත්ත හලයුත්ත තේරෙනකන්. සබ්බපාපස් අකරණං කුසලස් උපසම්පදා තේරෙනකන් කොත්තනකවත් දිටිගත වෙන්න එපා. අරයා මෙහෙමයි කිව්වට පිළිගන්න එපා. අහවල් පොතේ තිබ්බා කිව්වට පිළිගන්න එපා. මගේ තර්කයට ගැලපෙනවා කිව්වට ඔක්කොම අතාරින් බොහෝම නිවහල් වෙන්න. හරිද මං කියන එක? අන්තිමේක මොකද්ද? ඒත තුම්මේ කාලාමා මා අනුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා ණය හේතු න්‍යායට ගැලපෙනවා. මා ආකාර පරිවිතක්කේන මා දිට්ඨි නිජ්ජානක්ඛන්තියා මා බබ්බ රූපතාය මා සමනෝනෝ ගරෝති. මා බබ්බ රූපතාය ඉගෙන ගන්න ඕන හොඳ කාරණයක්. පැහැදිලිද? ඔය ඇත්ත දැකලා තියෙනවද මෙහෙම එකක්? යන්ට සාංගික දානයකට හාමුදුරුවෝ ගොඩාක් එකතු වෙන පින්කමකට අන්තිම ටිකේ අනිවාර්යයෙන්ම හාමුදුරුවෝ කෙනෙක් කියන කතාවක් තියෙනවා. කාලය බොහෝමත්ම ඉක්මවා ගොස් බැවින් අපි මේ ටික වේගෙන් කරමු. තියෙනවද නැද්ද? ඔය පින්කමේ වැඩියෙන් කාලේ ගියේ මොකටද? උන්දලා සිහියෙන් ඉදියා නම් මට කියාපල්ලා. වැඩියෙන් නෑ කන්ට නෙමෙයි වැඩියෙන් කාලේ ගියේ. මොකටද වැඩියෙන් කාලේ ගියේ? ඕන එක හාමුදුරුවෝ කෙනෙක් මයික් එක ගන්නවා. තේරාසනේ වැඩ ඉන්න අමරපුර මහානිකායේ අනුනායක දුරන්දර ත්‍රිපිටක විසරද ශාසන සිරෝමණී අරුන්දගේ පට්ටන්තර ටික කියන්නේ. වැඩියෙන් කාලේ ගියේ මොකටද?
ඊළඟට අනිත් එකාගේ ඊළඟට අනිත් එකාගේ ඊළඟට අනිත් එකාගේ ඊළඟට ඉන්න සෙට් එකේ පට්ටන්තර ටික කියලා ඉවරනකොට 12ට 10යි ඊළඟට කියනවා මොනවද සංඝ සතු කරන්න මේ වාක්‍ය වේගෙන් කියන්න වෙලාවක් නැහැ උන්දලාට එතනින් එහාට කියන්න මොනවද මා බබ්බ රූපතාය පඬිතකම් පෙන්නනවා තේරෙනවද ඔය ඇත්තොත් අහුවෙලා ඉන්නේ උන්වහන්සේ මහාචාර්ය හාමුදුරු කෙනෙක් උන්වහන්සේ ත්‍රිපිටක විසරද හාමුදුරු කෙනෙක් තේරෙනවද උන්වහන්සේ රාජකීය පඬිත හාමුදුරු කෙනෙක් එහෙනම් ඒක වෙනස් කරන්න බෑ උන්වහන්සේලා කියන එක හරි හරිද මං කියන එක බම්බුවක් පැහැදිලිද මේ ධර්මතාවය ඉගෙන ගත්තේ ඔය ඔක්කොම ගලවනවා ඔය මගේ නම ඉස්සරහට මොනකද්ද ත්‍රිපිටක සිරෝමණිද මොන මුම් බලෙන් දාන්නේ ඕවා හොරට පැහැදිලිද ධර්මය අවබෝධ කරගත්තු ඇත්තොන්ට තියෙන්නේ පූජ්‍ය ඇල්කඩුවේ සුදස්සන ඔච්චරයි ඒ නමේ අරයන්ට එකක් නෑ ඒ නම තියෙන්නේ මොකටද අරුන්දට මුන්දට පැටලෙන හින්දා කියලා දෙන්න මිසක් ආයේ ඒකේ ලොකුකමක් පටවන්න නෙවෙයි එහෙනම් ඔය පට්ටන්තර ටික ගලවපල්ලා මා බබ්බ රූපතාය අරුන්දා ලොකු කෙනෙක් අරුන්දා ආචාර්ය කෙනෙක් අරුන්දා මහාචාර්ය කෙනෙක් අරුන්දා මෙච්චර පොත් ලියලා තියෙනවා අරුන්දා මෙච්චරක් ඔය කෙහෙල්මල් එකක්වත් මේ ශාසනේ සෝතාපන්න බවට සකදාගාමි බවට අනාගාමි බවට අරිහත් බවට අයිති නෑ හරිද සැර වැඩිද හොඳ වැඩි ආවා පොයේ දවසේ බණහන් නේද ඉමේ ධම්මා අකුසල ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤු ගරිහිතා ඉමේ ධම්මා සමාදින්නා මේ කාරණා තුල තමයි බුදු පියාණන් වහන්සේ ධර්මයේ ගල්ප ගන්න කියලා තියෙන්නේ මොනවද ඉමේ ධම්මා අකුසල ඉමේ ධම්මා කුසල මේවා වඩනකොට අකුසල් සිද්ධ වෙනවා මේවා වඩනකොට කුසල් සිද්ධ වෙනවා මේවා වඩනකොට පිරිහෙනවා මේවා වඩනකොට දියුණු වෙනවා පැහැදිලිද හොඳ සිහිනුවණකින් මෙන්න මේ ටික ගලප ගන්නලු කොයි ටිකද ඇහැට කනට නහයට දිවට ශරීරයට රූප ආරම්මණයක් ශබ්ද ආරම්මණයක් ගන්ධ ආරම්මණයක් රස ආරම්මණයක් එනකොට ඒවා ප්‍රියයි මధుරයි හොඳයි නියමයි කියලා තව චුට්ටක් ඇත්තන් තව චුට්ටක් ඇත්තන් තව චුට්ටක් ඇත්තන් කියලා කෑදරකමෙන් බැඳෙනකොට හිත බලු ගතියට හරක් ගතියට පෙරේත ගතියට යනවද නැද්ද ඇන්නේ මම බත් කකා ඉන්නවා මේක හරි රහයි හරි ෂෝක් නියමයි තව කටක් කන්න නැත්තම් මොකද කියන්නේ ඊළඟ බත් කට කනකොට මනුස්ස ගතිය මැකිලා පෙරේත වෙනවද නැද්ද ඇන්නේ හොඳ සිහිනුවණකින් ලෝභ සිත දැනගෙන තේරුණාද ඇහැට වැටෙන රූප ලස්සනයි අනේ මට තව චුට්ටක් ඇත්තම් කනට වැටෙන ශබ්ද මිහිරි අනේ තව චුට්ටක් තියෙනවනම් කොහොල්ල ගුලියකට අත දැම්මොත් මොකද වෙන්නේ ඇලෙනව නේද කාලාම වරුන්ට මෙන්න මේ ප්‍රියයි මధుරයි හොඳයි ඒකත් එක්ක ඇලෙන හිත හොඳට බුදුහාමුදුරුවෝ කියලා දුන්නා කියලා දීලා ඇහුවා ලෝභ සිතෙන් මත් වෙලා ලෝභ සිතෙන් රත් වෙලා ලෝභ සිතෙන් සිහිමුලා වෙලා යමෙක් ප්‍රාණඝාතය කරයිද තවත් සතෙකුට ගිනි ගින්දරක් දෙයිද යමෙක් හොරකම් කරාද අනුන්ට අයිති දේවල් හොර සිතින් ගනීද යමෙක් කාමයේ වරදව හැසිරෙයිද ඇහැ කන පංච කාමයෝ තර්පණය කරන්නට නොමනා ක්‍රම භාවිතා කරයිද යමෙක් දැන මුසා කියයිද ලෝභ සිතින් මත්වී ඒ කරන දේවල් යහපත පිණිස පවතිනවද අයහපත පිණිස පවතිනවද කවුද දන්නේ හොඳට විග්‍රහ කරලා දීලා කාලාමේනි මොකද මේ ගැන කියන්නේ කාලාමයෝ කියනවා ස්වාමීනි අහිතකර පිණිසමයි පවතින්නේ ඔය ඇත්තොන්ට තේරෙන්නේ කොහොමද මේක ලෝභ සිත මුල් කරගෙන ඇහැට වැටෙන කනට වැටෙන ශබ්දත් එක්ක රූපත් එක්ක ඇලෙනවා නම් ඔබ අකුසලයට යනවද කුසලයට යනවද ඇහෙන්නේ හරි වැඩේනේ එහෙම අකුසල් නම් ඔය ඇත්තන්ගේ ජීවිතේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා සාදු සාදු කියනවද ගරිහනවද ඔබ අඳුරට යනවද ආලෝකයට යනවද බුදු පියාණන් වහන්සේ ප්‍රශ්න තොගයක් අහනවා දෙක වෙන් වෙලා තේරෙනකම් ප්‍රශ්න අහනවා මොකද කියන්නේ කාලාමේනි මේක කුසලයක්ද අකුසලයක්ද අනේ ස්වාමීනි අකුසල්මයි
මේ ලෝභ සහගත හිතෙන් ප්‍රාණඝාතය දෙනවා නම් අදත්ත දානය දෙනවා නම් අර දස අකුසල් ටික සිද්ධ කරනවා නම් පිරිහෙනවද දියුණු වෙනවද? පිරිහෙනවා ස්වාමීනි. ඉතින් මෙලෝ පිරිහෙන එකෙකුට පරලෝ උප්පත්තියක් තියෙනවා නම් ඒක දුගතියක් වෙයිද සුගතියක් වෙයිද? දුගතියක් ස්වාමීනි. එහෙනම් දැන් එක කිව්වට පිළිගන්නේ තමන්ට හෘද සාක්ෂියට දැනෙනවා මේක නම් ගිනි ගින්දරක් අතෑරියොත් සැනසෙල්ලයි. හරිද? හෘද සාක්ෂිය තේරුම් ගත්තයින් පස්සේ ආනාපාන වඩනවා. හෘද සාක්ෂිය තේරුම් ගත්තයින් පස්සේ ආනාපාන වඩනවා. ආන ඇසුරු කළ යුතු දහම් අප ආන හේවත් පාන බැහැර කළ යුතු දහම්. හරිද කියන කාරණේ? හොඳට ධර්මයේ ගලපගත්තු කෙනෙක් කරන වැඩක්. ආනාපාන සති වඩනවා. හුස්ම දිහා බලන එක විතරක් නෙවෙයි ආනාපාන සතිය ඈ. ආනාපාන කියන්නේ බුදු පියාණන් වහන්සේ බුදු කරපු භාවනාව. අරිහත් කරපු භාවනාව. ඒක සෙල්ලම් එකක් නෙවෙයි. සතර සතිපට්ඨානය වැඩෙනවා ඒක ඇතුලේ. ඒකේ තියෙන ලාමකම කෑල්ල අල්ලගත්තා. හුලං විතරක් මයින්හවට හුලං ගහනවා වගේ බල බල හින්දියට නිවන් හම්බෙන්නේ නෑ. ඒ මහානීය පාඩම සිහිනුවණින් ගලප ගන්න ඕන. හරි නේද? සබ්බපාපස්ස අකරණම් වෙන්න ඕන. කුසලස්ස උපසම්පදා වෙන්න ඕන. හරිනේ? එහෙනම් ලෝභසිත කුසලයක්ද අකුසලයක්ද? ඇහෙන්නේ? ඇහැට රූප හම්බෙන, කනට ශබ්ද හම්බෙන, දිවට රස හම්බෙන හැම මොහොතකම ප්‍රියයි මధుරයි නියමයි නම් ඔය ඇත්තන්ගේ හිත ගන්න තව චුට්ටක් ඇත්තන්, තව චුට්ටක් ඇත්තන්, තව චුට්ටක් ඇත්තන් කියලා කෑදරකම. එතකොට හිත පෙරේත වෙන්නේ ඇහෙන්නේ? එහෙනම් අද ගෙදර ගිය වෙලාවේ ඉඳලා දන්සලක් දකින්නකොට නතර කරන්න හිතෙනවා. හරිද? හිතෙන් හිත දිහා බලන්න. කොහෙද යන්න හදන්නේ කියලා. පැහැදිලිද? ඔය පොලිමේ හම්බෙයි. යකෝ මේකා මේ දන්සලෙත් කාලා අර දන්සලෙත් කාලා අර දන්සලෙත් කාලා අද 20ක් විතර කාලා ආපහු පොලිමේ ඉන්නවා. සිරාවටම බඩජහරියි. කවුද? වෙසක් පොය නිමිති කරගෙන පහළ වෙච්ච මහා පිසාචෙක්. කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? ගරිහනෝ නෙවෙයි මේක ඇත්ත. මොකද්ද? මේක ඇත්ත. මෙතන ඉන්න පරණ උදවිය නම් ලස්සන කතාවක් දන්නවා. තේරුණාද? ඒ තමයි ලස්සන කතාව. මොකද්ද? මගේ ආදර කතාව. හරිද? අලුතෙන් ආපු අයට විනාඩියක් කියලා දෙනවා. මේ වගේ හෙන සෙනග බස් එකේ ඉන්න වෙලාවක ක්ලාස් යන වෙලාවක එක කෙල්ලෙක් දැක්ක එක මොහොතක ඩොග් ගාල වෙලෝ කවුද යකෝ අර කී මීට කලින් දැකපු නැති කියා. ඇහැ රූපයට බැඳුණා. මොන වුණා? ඇහෙන්නේ? ඇහැ රූපයට බැඳුණා. බැඳුණු තැන ඉඳලා ප්‍රපංච හැදුවා හිත. කොහේ ඉන්නේ කියද්ද දන්නේ නැහැ. මීට කලින් නම් ස්කූල් බස් එකේ ඇවිත් නැහැ. මීට කලින් දැකලත් නැහැ. බලා ගන්න ඕන කොහෙද ඉස්කෝලේ යන්නේ කියලා. බලා ගන්න ඕන කොහෙද ක්ලාස් යන්නේ කියලා. හැබැයි ඒක ටිකක් අහිංසකත් පාටයි. අනිත් උන් එක පොඩ්ඩක් කයිය ගහනොත් අඩුයි. දැන් මං හදනව මොනවද? මහවැලියේ වාන්දොරටුව ගලාගෙන යනවා වගේ සිතුවිලි. උන් ওই සිතුවිලි තමයි හදන්නේ අපේ බලු ගතිය. එකක් අල්ල ගන්නවා ප්‍රපංච තනනවා. ඕක තේරෙන්න හොඳම සූත්‍රය තමයි මදුපිණ්ඩික සූත්‍රය. මොකද්ද? ලෝකේ තනන විදිය, අපේ හිත බලු වෙන විදිය, පෙරේත වෙන විදිය, කුම්බාණ්ඩ වෙන විදිය. කැමතිනම් කාලාවතරණ වෙබ්සයිට් එකට යන්න, YouTube channel එකට යන්න මදුපිණ්ඩික සූත්‍රය කියලා එකක් ඇති. අහලා බලන්න. බුදුහාමුදුරුවෝ අපිට මහා ආශ්චර්යවත් විදිහට කියලා තියෙනවා. එතන අනිච්චයි කියලා අතහැර ගන්න පුළුවන් වුණා නම් ඒ විවාහයම නැහැ. සිතුවිල්ල අතහැර ගන්න බැරි වුණානේ. පැහැදිලිද? ඒක දිගේ ගියා. ඇහැ රූපත් එක්ක බැඳුනා. ටික කාලයක් යනකොට කන ශබ්දත් එක්ක බැඳෙන්න පටන් ගත්තා. ඒකී කතා කරන ටකරම වගේ පුදුම සැපහැදිලි. ස්වර තරංග වලට ඔළුවේ ඇතුලේ මොලේ ඇතුලේ හෝමෝන හැදෙන්න පටන් ගත්තා. හරිද? නොදක බැරි වෙන තරමක් ඇති වුණා. ඒ කියන්නේ මොන වුණාද? ඇහැ රූපයට බැඳුණා, කන ශබ්දයට බැඳුණා. මම දැන් දේව වෙලාද, මනුස්ස වෙලාද, බ්‍රහ්ම වෙලාද, පෙරේත වෙලාද? තේරෙනවනේ. වැඩේ හරි. එහෙනම් ඇහැ රූපයක් එක්ක බැඳුණා, කන ශබ්දයක් එක්ක බැඳුණා, දිව රසයක් එක්ක බැඳුණා. හොඳයි නියමයි මරුණන් උඹලගේ හිත ඇතුලේ වැටුනේ පෙරේත ගතිය. හරි නේද? මැරෙන්න වැටෙන්න ඉස්සෙල්ලා
සංසාරේ තේරුම් ගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. නොඑන්නම් අවුරුදු 10ක් ලව් ඇෆෙයාර් එක තිබ්බා. කවදාකවත් තරහ වෙලා ඉඳලා නැහැ. හරිද? පට්ට ලව් එකක් තිබ්බා. ආයි බලාපොරොත්තු මොකද්ද? යසෝදරයි සිදුහත් වගේ වෙන්න. තව ගොඩාක් දිගයි. සෙල්ලන්නේ කවුරු වගේ වෙන්නද? සාලියයි අශෝකමාලයි වගේ වෙන්න. සෙල්ලන්නේ මගේ රත්තරන්නේ. හොඳ වෙලාවට ඒකිට නුවණ චුට්ටක් තිබ්බා. මොකක් තිබ්බා? පෙරේතකම කියලා දකින්න සිහියක් තිබ්බා. පැහැදිලිද? තේරෙනයි? මම මේ කියන කතාව හොඳට ගන්න. ඇහැ රූපත් එක්ක බැඳුනා, කන ශබ්දත් එක්ක බැඳුනා. ටික කාලයක් යනකොට ඒකි ගාවින් එන සියුම් සුවඳ වෙන කොහෙවත් නැහැ. නහය සුවඳට බැඳුනා. දැන් හොයනවා. නැති වෙන වෙලාවට පිපාසයි. ක්ලාස් ගියේ නැතත් යන්න ඕන ඒකි හම්බෙන්න. උඹලට එහෙම වෙලා නැද්ද? ඔතන තමයි කෙලව ගත්තේ. පැහැදිලිද? බැඳෙන්න හිත පෙරේත වුණා, හිත මලයක් වුණා, හිත බහිරව වුණා. ඒකෙම බැහැගත්තා. දැන් යන්න එපා කොහෙ ඉන්න පෙරේතයෝද කියලා එළිය හොයන්න. පෙරේතෝ කොහෙද ඉන්නේ? ඔය ඇත්තන්ගේ හිතේ සංඛ්‍යාත ඇතුලේ. ඒවයි නිරුද්ධ කරන්න කිව්වේ. නිවෙන්න නම් ඒවයි නිරුද්ධ කරන්න කිව්වේ. සත්පුරුෂ පින්නතුනි, ඇහැ රූපයට, කන ශබ්දයට, දිව රසයට බැඳෙනකොට ටික අපි ඒකට වාත්තු වුණා. සතර මහා ධාතු කුණු වෙලා දිරලා යන කයක් තව කුණු වෙලා දිරලා යන කයක් එක්ක බැඳි ගියා. නැවත ඉපදෙන අත්බැවකත් මේ කුණු ගොඩ හොයන ගතියට බැඳුණානේ අපි. පට්ටලව එක. ගියානම් ගමන මරණයන් මත්තේ පෙරේත ලෝකෙට. ආයෙ වෙන කොහෙවත් නෙවෙයි. පැහැදිලිද? ඔය ඇත්තන්ටත් එහෙම ආදරයක් තියනවද? හිතලා බලන්න. ඔය ගිය ගමනේ අන්තිමේටම මෙහෙම වුණා. අල්ලට කෙල ටිකක් දාලා ලෙව කන්න බලන්න. ඔය ආයේ කෙල පුළුවන්ද? අපිරියයි නේද? කොච්චර අර ඇහැ රූපයට, කන ශබ්දයට, දිව රසයට බැඳිලා කොච්චර මත් වුණාද කියනවනම් ඒකිගේ මල මූත්‍ර ටිකත් මට රත්තරන් ගන්නට ගියානේ. මෙතන මේ දරුවෙක් වදාගෙන හදාගෙන ආපු ගෑනු මිනිස්සු ඔක්කොම අනිත් එකාගේ මල මූත්‍ර ලෙවකාගෙන ඇවිත් ඉන්නේ මේ තොපි පෙරේත නෙමෙයිද? විමාන හැදිලා තියෙන්නේ එහා පැත්තේ මැරෙනකොට යන්න. පේන්නේ නැතුව මිසක්. හරිද මං කියන එක? සංඛ්‍යාත විකෘති වෙලා. මනස තුල ගතිය වෙනස් වෙලා. අනන්ත අප්‍රමාණ අසුචිකන්ද සීමුලා වෙලා රත්තරන් විදියට දැනිලා වටිනවයිම කියන මට්ටමට ඇවිල්ලා මට ඒකි දැනෙනවා මගේ රත්තරන්නේ නේද? සිතුවිලි ටික තේරුම් ගත්තේ නැති වුනහම මේ මස් ඇදල්ලට මේ කුණු කොටට දෙන වටිනාකම ඕක තමයි සංසාරය හදන්නේ. ඕක තමයි සංසාරය හදන්නේ. තරුණ කාලේ අපි දෙන්නට සම්මාදිට්ඨිය පහළ වුණා. මේ යන්නේ පෙරේත ලෝකෙට යන්න නේද? මේ යන්නේ මලයක්ක ලෝකෙට යන්න නේද? මේ යන්නේ කාමයේ කියන ගොඩේ එරි නිලමැස්සෙක් ගොම ගොඩකට වැටුනොත් මැරෙනවා තේරෙන්නේ නැහැ. ඒකෙම කෙලවර වෙනවා වගේ. පැණිහැලියකට ඇඹලෙක් වැටුනහම ඒකෙම තේරෙන්නේ නැතුව ඇඹලයා මැරිලා යනවා වගේ මේ පංචකාම සම්පත් ඇතුළෙම කල්ප කාලාන්තරේ නැසෙන්ට යන ගමනකට නේද මේ අපි ආදරේ කියමින් යන්නේ කියලා තේරෙන්න ගත්තා. මහත්තයෝ අපි දෙන්න පැවිදි වෙමුද? තේරුණාද? නුවණ පහළ වුණා. සසරට බය ඇති වුණා. මුඤ්ඤිතුකම්ම ඥානෙ මිදීමේ කැමැත්ත ඇති වුණා. හොඳට ඇහි කනයි විග්‍රහ කරගන්න. ඉන්න තැන සිහිය උපද්දවන්න. මං කියන ඔය ඇත්තන්ටත් දවසක මේ ලෝකේ දිහා සිහියෙන් බැලුවොත් ඔය සිතුවිලි ටික පහළ වෙනවා. යම් මිදෙමු, නිදහස් වෙමු. ලෝතුරු තථාගතයන් වහන්සේ පහළ වුණේ පිටපොත්තට කුසපොත්ත ඇලෙනකන් දුක් විඳේ මම් මුදව ගන්නම තමයි. මන් නිවන්නම තමයි. දවසක් එනවා ඔබට වැටහෙන. එදාට ඊතලයට දුන්නට ඊතලයේ තියලා ඉලක්කය ගත්තොත් අතරමැදින් වංගු ගන්නෑ ඊතල හොඳේ. ඊතල යන්නේ මෙතනින් අතෑරියාද අනිවාර්යයෙන්ම ඉලක්කයමයි හඹාගෙන යන්නේ. සිතුවිල්ල බලවත් වුණොත් ඔබ නිවනමයි හොයාගෙන යන්නේ. මන් දන්නේ මේ පාඩම තේරෙයිද කියලා.
හරිද? දේශ සිත මුල් කරගෙන ප්‍රාණඝාතය දෙනවා. මොකක්? රාග සිත මුල් කරගෙන ප්‍රාණඝාතය දෙනවා. නැද්ද? පහුගිය කාලේ නඩුවල සාක්ෂිත් එක්ක අතුරුදහන් වෙන්නේ. බය බීරාන්ත බව නේද? සමහරක් ආදරවන්තියෝ වෙන එකෙක් එක ගියාම බෙල්ල කපලා මරලා දාන්නේ. ඇසිඩ් ගහන්නේ. නේද? ලෝභ සිතෙන් ප්‍රාණඝාත කරනවා. නෙමෙයිද? LTT කාර්යෝ දෙක අපි මැරුවා මතකද? දේශ සිතෙන් ප්‍රාණඝාතේ. දේශ සිතෙන් හොරකම් කරනවා. දේශ සිතෙන් කාම මිත්‍යාචාරය දෙනවා. එහෙම වුනේ නැද්ද? ඉඳපන් ඕකීට හොඳ වැඩක් කරන්නම් මම. ඕකී මට රිද්දවුවා ජීවිතේට වෙන මිනිහෙක් එක්ක යන්න බැරි වෙන්න මම වැඩේ කරන්නම්. නැද්ද එහෙම වුනේ? දේශ සහගත සිතෙන් කාම මිත්‍යාචාරය දෙනවා. පින්නතුනි තථාගතයන් වහන්සේ අහනවා ගින්දරක් නෙමේද? හිත වෙනසෙනව නෙමේද? යක්ක ගතියට, සර්ප ගතියට, තිරිසන් ගතියට යනව නෙමේද? මෙලෝ පරලෝ වෙනසීමට යනව නෙමේද? සාකච්ඡා කර රාගයයි දේශයයි ගැන කියලා දෙනවා කාලාමවරුන්ට. කාලාමවරු ඇතුලෙන් එන උත්තරේ අනේ ස්වාමීනි ඇලීම අකුසලයක්මයි. අනේ ස්වාමීනි ගැටීම අකුසලයක්මයි. සිහි මුලාවෙන් අපි ඉන්නේ. මේ මෝහාන්ධකාරය අකුසලයක්මයි. කාගෙන් දෙන්නේ? කාලාමවරුන්ගෙන් එන. එහෙනම් කාලාමවරුනි ඇසුරු කළ යුත්ත පහ කළ යුත්ත තේරෙනවද? එහෙමයි ස්වාමීනි. බැඳෙන තැන, ඇලෙන තැන කඩා ගන්න ඕන. එයා භාවනා කරනවා. එයා හිත වඩනවා. කොහොමද? මේ ලෝකේ අසාර බව තේරුම් අරගෙන, හිස් බව තේරුම් අරගෙන, මේ ලෝකේ ඇලීම ගින්දරක් බව, ගැටීම ගින්දරක් බව තේරුම් අරගෙන එක දිශාවක් අනුගමනය කරමින් මෙහි වෙසෙන අනන්ත සත්‍යෝ රාග ගින්නෙන් මිදෙත්වා. මෙහි වෙසෙන අනන්ත සත්‍යෝ ද්වේෂ ගින්නෙන් මිදෙත්වා. මෙහි වෙසෙන අනන්ත සත්‍යෝ මෝහ ගින්නෙන් මිදෙත්වා. එක දිශාවක් මෙත්තා සහගත චිත්ත පරිවිතක්කයෙන්ම ගෙවනවා. නීවරණයටපත් වෙනවලු අම්මා. කොහොම භාවනාව? තේරුණාද? ඉස්සෙල්ලා දෘෂ්ටි ටික කැඩුවා. ඊළඟට විද්‍යාව කියලා දුන්නා. විද්‍යාව අනුගත වෙලා හිත වඩන විදිහ කියලා දුන්නා කාලාමවරුන්ට. එක දිශාවක්, තව දිශාවක් අරමුණු කරගෙන සකල විද සත්‍යෝ රාග ගින්නෙන් මිදෙත්වා. නිදුක් වෙත්වා. දුක් නැති තැන කොතනද? හිතේ බලු ගති, හරක් ගති, පෙරේත ගති, කුම්බාණ්ඩ ගති නැති වෙච්ච තැන. සෝතාපන්න වෙච්ච තැනින් මෙහා නිදුක් තැනක් නැහැ. නිරෝගී තැන කොතනද? ඇලීම නිසා, ගැටීම නිසා සිතුවිලි ගොඩක් මනසේ තැම්පත් වුණා. ඒ තැම්පත් වෙච්ච කුණු ගොඩ පංච උපාදානස්කන්ධය කිව්වා. ඒකත් එක්ක ඉන්නකම් අපි රෝගී. එහෙනම් ඒකෙන් ගැලවෙනවට කියන සකදාගාමි වෙනවා. නිරෝගී වේවා. කාම ලෝකයේ තියෙන ගති නිමිති ටික සියල්ල කඩලා දැම්මනම් සුවපත් වේවා. එදාට අපි සුවපත්. දුකෙන් මිදෙත්වා. ඇහැ කන නාසය දිව ශරීරය නැවත නූපදින තැනකට නිරුද්ධ වුණාද? දුකෙන් අත මිදුණා. එහෙනම් මේ ආර්ය මෛත්‍රිය දැහැන් උපද්දවනවා. එක දිශාවක්, අනු දිශාවක්, තව දිශාවක්, පසුපස දිශාව, පසු අනුදිග දිශාව, දස දිශාව සිහිපත් කරගෙන මෙත් සිතම වඩලා බලන්න. ඇලීම ගැටීම දුර වෙනවා. ටික ටික ආලෝකය පහළ වෙනවා. එයින්ම ධානය ඉපදෙනවා. හිත ඒකාග්‍ර වෙනවා. එළියට වඩා ආලෝකයක් ඇතුලේ බිහි වෙනවා. කාලාමවරුන්ට විද්‍යාව පාඩම කියලා දුන්නා. හිත ඒකාග්‍ර කරන්න කියලා දුන්නා. දැහැන්ගත වෙන්න කියලා දුන්නා. දෘෂ්ටි සියල්ල අතහැරලා කල යුත්ත හල යුත්ත තේරුම් අරගෙන අන්න අර අසාර ලෝකේ සීනුවණින් දැකගෙන ලෝකේ ජය ගන්න කියලා දුන්නා. හොඳට පූර්ණේ කරලා කරුණා භාවනාව වඩන්න කිව්වා. එක දිශාවක් සිහිපත් කරගෙන ඒ අනන්ත සත්‍යෝ කෙරෙහි කරුණාව දක්වන්න. කරුණාව දක්වන දවසට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, උනුන් පරයානගෙන මාන්නක්කාර ගති හිත ඇතුලේ සියල්ල බිඳෙන්න පටන් ගන්නවා. මුදිතා භාවනාව කරන්න කිව්වා.
අනිත් එකාගේ සැප දෙක සතුටු වෙන හිතක් නිර්මාණය කරන්න. බත්පත් අතට ගන්නකොට බත් ටිකක් සියලු සත්තුන්ට ආහාර වේවා කියලා දාලා සතුටු වෙන්න පුළුවන් හිතක්. හිත ඇතුලේ ඉරිසියාව, ක්‍රෝධය, බලු ගති, හරක් ගති, පෙරේත ගති නිපදවන සිතුවිලි ටික දවස ගානේ ඡය වෙන්න පටන් ගන්නවා. අත්විඳින්න එළියට වඩා ආලෝකයි. ඇතුළ එළියේ තියෙන හුළඟට වඩා සැහැල්ලුයි. ඇතුළ ප්‍රපංච වලින් නිදහස් වෙච්ච හිතක් පරිහරණය කරන කෙනෙක්. පුළුන් රොදක වතුර වේලුනොත් හුළඟට හමාගෙන යනවා වගේ සැහැල්ලුවටපත් වෙනවා. ආර්ය ශ්‍රාවකයි. කවුරු? පහයි වෙලාව. ගෙදර යන්න ඕන. ඕන් ඔය බිහි කරන මානසිකත්වයේ තමන් ඇතුළේ බිහි කරගත්තු දවසට මෙලෝ දිනුම් පරලෝ දිනුම් කතා කරන්න දෙයක් නැහැ. හාමුදුරුවෝ ඇවිල්ලා පාංශකූලේ තිබ්බත් නැතත් මරණින් මත්තේ උන්දා යන්නේ සැහැල්ලු තැනකට. මරණින් මත්තේ උන්දා යන්නේ ආලෝකවත් තැනකට. මෙලෝ දිනපු එකෙක්ම පරලෝ දිනනවා. මෙලෝ පරදින එකෙක් පරලෝ දිනන්නේ. ඒ හින්දා මං කිව්වා භාවනාවක් කරනකොට නීවරණ යටපත් වුණොත් ඉහළටම තල්ලු වෙනවා. නීවරණ බලවත් වුණොත් ටෙන් ඔහොම ඇවිල්ලා ඔඩොක්කුවට බෙල්ල වැටෙනවා. පරිස්සම් වෙන්න. ඇයි ඔය ඔඩොක්කුවට බෙල්ල වැටෙනව නෙමෙයි මරණයෙන් මත්තේ යන්න තියෙන ගතිය කියා පානවා. පැහැදිලිද? ඔය මානසිකත්වයෙන් ඔබ මරණයට ගියොත් ඒකාන්ත කොට කොයි පැත්තටද? කොයි පැත්තටද අම්මා? යට 4ක් තියෙනවා, උඩ 6ක් තියෙනවා. හරි නේද? 6 4 නොතේරුණ එක කවුද? බාලයා. පැහැදිලි? එහෙනම් දවස් ගානේ ඔබ පරීක්ෂාවට ලක් කරන්න ඕන. ආනාපාන සතිය වඩනවා, මෙත්සිත වඩනවා, බුද්ධානුස්සතිය වඩනවා. බෑම නම් ගන්න නවගුණ වලක් අතට. නවගුණ වලේ තියෙනවා ගැට ගහපු තැන. එතනින් අල්ලගන්න. එක ඇටයක් අල්ලගෙන S2 පියාගන්න කොඳු ඇට රෑන ඍජුව තියාගෙන එක තැනක. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංචම් බලං අරහන්තානංච තේජේන රක්ඛම් බන්ධාමි සබ්බසු. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ මේ විශ්වයේ පවතින අනන්ත ශක්තිය මගේ හිතට කාන්දු වෙන ආරක්ෂාව සැලසෙන්න හේතු ආසනාවත් වෙත්වා. එක ගාතාවකට එක ඇටයක් අයින් කරනවා. නැවත ගාතාව මෙනෙහි කරනවා, එක ඇටයක් අයින් කරනවා. නැවත ගාතාව මෙනෙහි කරනවා, එක ඇටයක් අයින් කරනවා. 108 වතාවක් රවුමයන්ට. දන්නේම නැතුව හිත සමාධිගත වෙලා තියෙයි. හරිද මං කියන එක? පැහැදිලිද? හෙට ආනාපාන සතිය වඩන්න යසපූර්වට වැඩේ. ධ්‍යාන වඩන්න බාධා සියල්ල දුර වෙලා වැඩේ. 108 වතාවක් අරක පිරිත් වෙනවට ලෝකයා කියන්නේ සිද්ධි වෙනවා. මොකක්? තථාගතයන් වහන්සේ කියන්නේ නීවරණ යටපත් වෙනවා. පැහැදිලිද? එහෙනම් සමාධිගත වෙන්න අමාරු නෑ පුතේ. ක්‍රම තියෙනවා 40ක්. තමන්ගේ සිත බල ගන්න. තමන්ගේ හිත ශක්තිමත් කරගන්න. ඊන් පස්සේ ප්‍රථම ධානයට, ဒုတိ ය ධානයට, තෘතිය ධානයට අරයි යනකොට තමන්ට තමන්ව පේනවා. බලු ගතියට, හරක් ගතියට යනකොට පේනවා. පෙරේත ගතියට, කුම්භණ්ඩ ගතියට යනකොට පේනවා. නතර කරගන්න. සිත සිතුවිලි දිගේ දුවනකොට අනිච්චයි කියලා ගහලා දාලා සති සම්බුද්ධංග වඩන්න. ධම්ම විචය සම්බොජ්ජංග වඩන්න. විරිය සම්බොජ්ජංග වඩන්න. හිත ලෝකෝත්තර පැත්තට හරවනවා. එතකොට තමන්ටම තේරෙනවා ඇහැ කන නාසය ඉබේම වැහෙනවා. ඉහළට තමයි යනවා, තල්ලු වෙනවා. ප්‍රීති සම්බොජ්ජංග, එහිත් අනිච්චතාවය දකින්න. පස්සද්ධි සම්බොජ්ජංග, ගුරුත්වයෙන් මිදිච්ච එකෙක් වගේ පුළුන් රොදක් පාවෙනවා වගේ සැහැල්ලුයි, ආලෝකයි, සැනසෙල්ලයි. S2 පියාගන්න සැනසෙල්ලයි. එහිත් අනිච්චතාවය දකින්න. සමාධි, මගේ හිත සුසමාහිත වෙනවා. 1000ක් කෑ ගැහුවත් මගේ හිත කලබල නැහැ. මොනවත් එක්ක ඇලෙන්නේ නැහැ, මොනවත් එක්ක ගැටෙන්නේ නැහැ. විසම නැහැ මගේ හිත. කවුරුවත් කෑ ගැහුවට, කවුරුත් රණ්ඩු වුණාට මගේ හිත යක්ක ගතියට යන්නේ නැහැ, මගේ හිත බලු ගතියට යන්නේ නැහැ. රෙදි නැතුව ගෑනු ආවා කියලා මගේ හිත බලු වෙන්නේ නැහැ. මම හැදුවේ මගේ ඇතුළයි. උඹලා කැමති ආකාරයක් ගනිලා. හුළඟට ගහගෙන යන පඬරලාවක් වගේ ඇහැට හම්බෙන රූප දිගේ, කනට හම්බෙන ශබ්ද දිගේ දුවන්නේ නැති හිතක් බුද්ධ ශ්‍රාවක හිතක්. මොකද කියන්නේ?
ඒ හිතට ලෝකේ සිල්වත් කරන්න උවමනාවක් නැහැ. සිල්වත් උනේ මමයි. හරිද කියන කාරණේ? මම බෝඩ් ගහන්නේ නැහැ කවදාවත් සුදු අතින් සැරසිලා වරෙල්ලා. මේ පන්සලේ බෝඩ් නැහැ. ඇයි ඒ? උඹලා කොයි විදිහට ආවත් මට වැඩක් නැහැ. මොන විදිහට ආවත් මං දවස ගානේ කියලා දෙන්නේ ඔය ඉන්න ඉරණමෙන් අත මිදෙන්න. පුළුවන් එක අත මිදියල්ලා. මේ ශාසනයේ ලස්සන නැද්ද? මේ ශාසනයේ ප්‍රියකරු නැද්ද? මේ ශාසනයේ නිර්මල නැද්ද? මතක තියාගන්න. හැම කලෙකම මේ ශාසනය මහා තේජාන්විතයි. පැහැදිලිද? හරි. ඇති. අපි මේ කාරණා ටික සාරාංශ කරලා ඉවර කරලා දාමු. රාගය තේරෙන්නේ නැත්නම් ආයි ආයි විමසන්න ඕන. ද්වේෂය තේරෙන්නේ නැත්නම් ආයි ආයි විමසන්න ඕන. මෝහය තේරෙන්නේ නැත්නම් ආයි ආයි විමසන්න ඕන. එක දවසක් ජීවිතේට එන්න ඕන දස අකුසල් අතහැරපු මම මේ ඇඟිලි 10 දික් කරලා නලලට ගත්තා. දොහොත් මුදුන්නට ගත්තා. කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසාය සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ. සාදුකාර තුන දෙන්න මං සුදුස්සෙක්. සාදුකාර තුන මම මේ දෙන්නේ හොඳ සිහිනුවණකින් ලෝකය අවබෝධ කරගෙන හිත හික්මවාගෙන. මම බුද්ධ ශ්‍රාවකෙක්. ඒ බුද්ධ ශ්‍රාවකත්වය කාටවත් නැති කරන්න පුළුවන් එකක් නෙවෙයි. සසරම කියවගෙන මම මෙතනට ආවේ. අවබෝධ කරගෙන මම මෙතනට ආවේ. සෝතාපන්න වීම පිණිස ආපු ගමන. නිවන් දැකීම පිණිස ආපු ගමන. සතර අපාග ගති නිවාරණය කර ගැනීම පිණිස ආපු ගමන. දීර්ඝ කාලයක් සැරිසරපු සංසාරේ නිමාව තැබීම උදෙසා ආපු ගමන. දැනගෙන දැකගෙන අවබෝධයෙන් සාදුකාරයක් දෙන මිනිහෙක් බවට පත් වෙන්න ඕන. කවද්ද ඒක ඉටු කරගන්න? ඇහෙන්නේ? අදාද මෙතන හරි නේද? ඇති. කාලාම සූත්‍රයේ අහවර වෙනකොට ස්වාමීනි කාලාමවරු කිව්වා නැවත මේ කේසපුත්ත ගම්මානයට කවුරු කොයි ආකාරයෙන් ආවත් කමක් නැහැ ස්වාමීනි. එන කෙනෙක් ආවදෙන් යන කෙනෙක් ගියදෙන් කියන දෙයක් කියාවදෙන් සීමුලා වෙන්නේ නැහැ අපි. පාඩම හම්බුණා. ඇලීම ගින්දරයි අතහැරියොත් සැනසීමයි. ගැටීම ගින්දරයි අතහැරියොත් සැනසීමයි. මුලාව ගින්දරයි අතහැරියොත් සැනසීමයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරුවා සාදු සාදු කාලාම ක්‍රාගක්ඛයෝ නිබ්බාණං දේශක්ඛයෝ නිබ්බාණං මෝහක්ඛයෝ නිබ්බාණං. මේ තුන නිරෝධ වෙච්ච දවසට බලු ගති, හරක් ගති, පෙරේත ගති, කුම්භාණ්ඩ ගති අහවර වෙනවා. අහවර වෙච්ච දවසට නැවත ඇහක් කනක් උපදින්න සක්‍රීය ශක්තියක් මනසත් එක්ක නැති වෙනවා. කීනාශ්‍රව වෙනවා. ඉපදීම පවා නතර වෙලා යනවා. හරි නේද? මම ඔයයන්ට කියනවා කාලාම සූත්‍රය කියන මේ ධම්පරියාය සජ්ජායනා කරන්න. කාලාම කියන මේ සූත්‍රය නැවත නැවත අධ්‍යයනය කරන්න. නැවත නැවත සාකච්ඡා කරන්න. ඔය ඇත්තන්ගේ ජීවිතයට ඔබ්බව ගන්න. ඒ තුල ජීවිතය හදා ගන්න. දැහන් ටික ඉපදුනොත් මේ දර්ශනේ පැලවුනොත් මම ඔය ඇත්තන්ට කියනවා සෝතාපන්න නොවී නම් ඔය ඇත්තෝ ඉන්ට හේතු කාරණා නැහැ. පැහැදිලිද? එදාට ඔය ඇත්තෝ අර උදේ හුස්ම දිහා බැලුවා නේද? මතකද? දවසක් එනවා සප්ත බොජ්ජංග පිරලා සතිමත් වෙලා ගිහිල්ලා හුස්ම දිහා බලනකොට බලන්න හුස්මක් නැහැ. හුස්ම බලන හිතකුත් නැහැ. සියල්ල නිරුද්ධ වෙලා ගිහිල්ලා. හිස් බවක් හිස් බිමක් Tamange ඉස්සරහ තියෙනවා. එච්චරයි. ඒකේ මොනවත් අල්ලගෙන ඉන්න බෑ. ටික වෙලාවක් යනකොට සිතුවිලි ඔක්කොම අතහැරලා යනවා. සියල්ල පාළුවට ගිය තැනකට මම යනවනේ. එදාට ඔයාට තේරෙනව මොනවද? ඇහැ කන ඇසුරු කරගෙන තවත් ඇලෙන්න බෑ මට. හිල්ලෙච්ච බැලුන් එකකට හුලං ගහන්න බෑ. හුලං ගැහුවට ඒක පිරෙන්නේ වගේ රාගයේ දිගේ යන්න බෑ හිත අතෑරෙනවා. ද්වේෂයේ දිගේ යන්න බෑ හිත අතෑරෙනවා. අනේ හාමුදුරනේ හිත අතෑරෙනවනේ. එන්ටෙන්ට ආලෝකයි එන්ටෙන්ට සැහැල්ලුයි සියල්ල අතෑරලා යනවා. සාදු කියාගෙන ජීවත් වෙන්න. බුදු පියාණන් වහන්සේට ශ්‍රාවකෙක්. ආයි හිත සිල් ගන්න දෙයක්
නෑ උදේට පන්සිල් හවසට පන්සිල් හවසට අටසිල් උදේට අටසිල් උදේ ඉඳලා රැ වෙනකොට ආයි පන්සිල් මාරු කරන්න දෙයක් නෑ. හිත ධර්මාවබෝධ ස්වභාවයටපත් වෙනවා. මේ උතුම් කාලාම සූත්‍ර දේශනාව ඔබට ditthi වලින් අයින් වෙන්න. කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජාෝග කියන ඕග වලින් අයින් වෙන්න. දස කුසලයන්ගෙන් අයින් වෙන්න. නීවරණයන්ගෙන් අයින් වෙන්න. ධාන සමාපatti පූර්ණේ කරන්න. සප්තබුද්ධංග වඩන්න. අවසාන නිෂ්ඨාව වුණු සෝතාපට්ටි ආදී මඟඵල නැන නුවණ පූර්ණේ කරන්න. මේ පෙහෙවස් සමාදන් වෙච්ච පුන් පොහෝ දින මේ කරගත්තා උදාර පින්කම එක ලෙසම හේතු මහිමයක් වේවා කියන කල්යාණ සිත් ඇති කරලා මේ සූත්‍ර දේශනාව මෙතකින් නිමා කරනවා. කාලාවතරණ ආලෝකය සොයා යන්නන් උදෙසා